නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට මේ කතා කර හිටපු විදිහට ඇත්තටම මේ තුල ලොකු සුතමේ ඥානයක් තමයි, සුතමේ සහ චින්තාමේ ඥානයක් තමයි ඉලක්ක කෙරෙන්නේ. මේ විදිහට දහම් කරුණු විදිහට විග්‍රහ කර ගැනීම. ඊළඟට මේ දහම් කරුණක් එහෙම විග්‍රහ කරගෙන සාමාන්‍ය අපේ ජීවිතයේ අත්දැකීමකට නැත්නම් යම් අත්දැකීමක් විඳින මොහොතකදී මේ වගේ කරුණක් සිහිපත් කරගෙන එතනදී අත්දැකීම් විග්‍රහ කර ගැනීම කියන තැන ඉතින් සුතමේ සහ චින්තාමය ප්‍රඥාව බොහෝ කොට අපේ යෙදෙන. ඒක නිසා මේ ගන්න දැනුම උපකාරකයි, කරුණ විදිහට ඉගෙන ගැනීම උපකාරකයි. දැන් අපි අහලා තියෙන නේද අර මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ඉස්සල්ලාම ධර්මය අහලා 500ක් ස්වාමීන් වහන්සේලා රහත් වෙන්න සංසාරේ උපනිශ්‍රය මොකක්ද? අර කිරුවවුල වෙලා ඉඳලා ඒ ධර්ම සත්‍යයනයක් අහගෙන ඉඳීමනේ. ඉතින් හිතලා බලන්න දැන් අර කීවේ නේද? අපි දැන් මේ වෙද්දිත් කිහිපවතාවක් කරලා තියෙද්දී වැටහුණු මට්ටම මෙච්චරයි කියලා. ඉතින් කිරිවවුලන්ට එන කොයි මට්ටමටද වැටෙන්නේ? ඇත්තට මේ වැටහීමකට වඩා යම් දැන් හිතන්න ඔන්න අපි මොකක් හරි දේශනාවක් සිද්ධ වෙනවා දකින්නවා. එතනදී අපට දැන් හිතමු ස්වාමීන් වහන්සේ නමක් ඔන්න බුරුම් භාෂාවෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. අපට බුරුම් භාෂාව තේරෙනවද? සමහරට තේරෙන්නේ නැහැනේ නේද? හැබැයි නොතේරුණත් ඒක කරන්නේ භික්ෂුන් වහන්සේ නමක්. ඒක කරන්නේ චීවරයක් දරාගත්තු කෙනෙක් කියන මේ සංඥාව ආවහම ඒකත් එක්කලා මොකද්ද එකකින් පස්සේ අපේ මනසේ වැඩෙනව නේද? හිතන්න ඔතන නිකන් ටයිකෝඩ් දාගෙන කෙනෙක් බුරුම් භාෂාවෙන් මොකක් හරි දේශනයක් සිද්ධ කරනවා. සහ සිවුරක් දරාගෙන කෙනෙක් දේශනයක් සිද්ධ කරනවා. අපිට මෙතන සිවුරක් දැක්කහම යම් ගරුත්වයක් අතිරේකයක් යම් හැඟීමක් එනවා. හැබැයි අර ටයිකෝඩ් දාගෙන දේශනයක් කරන එක දැක්කහම එහෙම එකක් එන්නේ නැහැ. පැහැදිලිද? අර ඒ කියන්නේ ඒ කියන දේ තුල අර්ථය අපට ආවේ නැති වුණත් මේ පැත්තේ මගේ හිත කුසලයේ කියන කාරණයකට එක පැතිකඩකින් බැසගෙන ඉවරයි. ඒක නිසා අර මේ බුදුරජාණන් වහන්සේ අර පොකුණු තීරයේදී බණ දේශනා කරද්දී පොකුණේ හිටපු මැඩියට මේක මහා ගැඹුරට ප ဋ ාහනේ වැටුණා හෝ මේ ධර්මය වැටුණා හෝ නෙවෙයි. හැබැයි අර යාටත් මේ බාහිර ලෝකේ අරමුණු වෙනවනේ, රූප පෙනෙනවනේ. අන්න ඒ රූප පෙනීම තුළ, ශබ්ද ශ්‍රවණය වීම තුළ යම් කරුණු ගුණයක් මනසක වැඩෙන්න උපකාරකයි මේ හොඳ දෙයක් කියලා. යහපත් දෙයක් මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අන්න එතන හිත පිහිටවපුවාම එතනින් එහාට මේ අපේ මොනවද වැඩ කරන්නේ මනසේ? ඔන්න කුසල්. එතන අපි ශ්‍රද්ධාව තුළ පිහිටලා තමයි එතනින් එහාට ඒ අරමුණත් එක්කලා ගනුදෙනු කරන්නේ. දැන් මේ තියෙන ඇටසැකිල්ල දිහා හිතන්න මේක දැන් ගිහිල්ලා සොහනක එල්ලනවා. සොහනක අපි රාත්‍රියේ අද්දි පොඩ්ඩක් කුලන්න දෙද්දි මේක පැද්දෙද්දි දකිනවා. එතකොට ශ්‍රද්ධාව එක්කහු වෙලාද ඇටසැකිල්ල කියන එක අපට අරමුණු වෙන්නේ නැහැ. නැහැ. බොහෝ කොට දෝෂ චෛතසිකය උතෙන් එක්කහු වෙලා දෝමනස්ස වේදනාවෙන් යුතු පටික සිතක් තමයි එතනදී හටගන්නේ. හැබැයි මෙතනදී එහෙම නැහැ. මේ අරමුණ අපට මුණ ගැහෙද්දී ඒකයි එකම අරමුණ හොඳ එකම අරමුණ. ඒ අරමුණ මුණ ගැහෙද්දී මෙන්න මගේ ශ්‍රද්ධාව කියන චෛතසික ධර්මයක් වැඩක් කරනවා. වැඩක් කරනවා. ඒක සිද්ධ වෙද්දී මේ ඉබේට මා තුළ මේ මෙතනින් එහාට වැඩ කරන සියලුම සිත් පරම්පරාව ඔන්න කුසල ජවන් වාර ටික. කුසල ජවන් වාර ටික. ඒකින්ද ඉතින් සමහර විට මේ කියන දේවල් අපට පළවෙනි වතාවම ගෝචර වෙන්නේ නැහැ. පළවෙනි වතාව අර වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් ඉතින් ඒක එච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක් නෙවෙයි. යම් පමණකට හරි තියෙනවනේ. අඩුම තරමේ අහලා හරි නැත්නම් ඇහිලා හරි තියෙනවනේ. ඒකත් වටිනවා මේක. ඇහිලා තිබීම මාත්‍රත් වටිනවා. ඊට පස්සේ ආයේ
දවසක මේ වගේ වචන ටිකක් ඇහෙද්දි දැන් හිතන්න මුලින්ම සමහර විට අපි චෛතසික කියන වචනේවත් අහලා නැත්නම් චිත්තෝත්පාද කියන වචනේවත් අහලා නැහැ. එතකොට නිකන් ධර්ම දේශනාවක් අතරතුරදී කොයිතරම් අර්ථ සහිත දේශනාවක් වුණත් අර වගේ වචන ටිකක් අපට ඇහුනොත් එහෙම ඔන්න අපිට ටිකක් ඒකට නීරසයි නැත්නම් අහන්න හිතක් යෙදෙන්නේ නැහැ. මොකද අඩුම තරම මේ වචන අපට ඇහිලවත් නැහැ. හැබැයි අඩුම තරම මේක නොතේරුණත් ඒ වචන ටික හරි ඇහිලා තියෙනවා නම් ධර්ම දේශනාව සම්පූර්ණයෙන් තේරුම් නැති වුණත් ඒක අහගෙන හරි ඉන්න යොමු වෙන ගතියක් තියෙනවා. යොමු වෙන ගතිය. දැන් ඔය මේ හිතන්න දැන් මෙඩිකල් ෆීල්ඩ් එකේ මොනවා හරි ඒ අයට කරන දේශනයක් තුළ අපිට කියාගෙන ගියොත් ඉතින් අපට ඉතින් අරමුණු වෙන්නේ නැහැ නේ මොනවද? හැබැයි ඒ ශේෂ්ත්‍රය දන්න කෙනාට කොහොමද? ඒක පුදුමාකාර රසවත් නේද? ඒක ඇතුළට යන්න ඒක තමයි පළවෙනි පියවරේ ඉන්න කෙනාට දෙවෙනි පියවර ගැන කියද්දි පුදුමාකාර සතුටක්. දෙකට ගිය කෙනාට තුන්වෙනි පියවර ගැන කියද්දි පුදුමාකාර සතුටක්. හැබැයි පළවෙනි පියවර තබා ඕකට යන්නවත් හිටපු නැති කෙනෙකුට තුන්වෙනි පියවර ඇහිද්දි මොකද හිතෙන්නේ? එපාම් වෙනවා. යෙදෙන්න හිතෙන්නෙම නැහැ. ඉතින් ඒක තමයි අඩුමතර මේක මේ විදිහට ඇසීම් මාත්‍රයක් හරි අපේ කහුව වෙලා තියෙනවා නම් සහ ඉතින් ඇසීම් මාත්‍රය විතරකුත් නෙමෙයි මේ කරුණු කාරණා තේරෙනවනේ. නේද? නොතේරෙනව නෙවෙයිනේ. ඒවා සාමාන්‍ය ජීවිතයේ ඒ සිද්ධියක් හමුවේදී අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න උත්සාහ කරනවා නම් ඉතින් මේ දහම හරි උපකාරයි. මොකද සම්පූර්ණ මේ විශේෂයෙන් අභිධර්මයේ කියලා කියන්නේම මොකක්ද? මම කියන පුද්ගලයා හරියට නිකන් අර මේ මල්ලක් ඇතුලේ බඩු ටිකක් දාලා ගැටයක් ගහලා තියෙන එක බුදුරණවහන්සේ කට ලෙහෙලා එකින් එක එළියට දාලා පෙන්නනවා. මෙතන මේක, මෙතන මේක, මෙන්න මේක, මෙන්න මේක. ඉතින් එහෙම කරපුවාම අන්තිමට නිකන් අර හරි ලස්සන මේ පිරුවටයකින් වහලා තිබුණාට ඇත්ත ස්වභාවය ඇතුලේ මේ කෑලි ගොඩක් විතරයි තියෙන්නේ. ඔන්න ඔතෙන්ට අපට අවබෝධයක් වෙනවා. වැටහීමක්. නාම ධර්ම ගොඩක්, රූප ධර්ම ගොඩක් මේ ටිකම එක්ක අහුවෙලා වැඩක් කරද්දී අපිට කෙනෙක් වෙලා හිතන්න දැන් වාහනයක් තියනවා කියලා වාහනේ කෑලි කීයක් තියනවද? වාහනේ කොටස් කීයක් තියනවද? හැබැයි ඒ වුණාට අපි ඔය වාහනේ එන්ජින් වැඩ කරන හැටි හෝ නැත්නම් කූලින් වැඩ කරනම මේ මොකක්වත් අවබෝධයක් නැතිනම් අපි ඍජුවම ඉලක්ක කරන්නේ මොකක්ද වාහනේ? මේ පිටතෙන් පේන එක තුල මත තමයි ඔය වාහනේට අපේ වටිනාකම යන්නේ. පේන එක තුල. හැබැයි දන්න කෙනා දන්නවා ඔය පේන එක තනි එකක් වුණාට ඔකේ තියෙන්නේ කෑලි ගොඩක්. තියෙන්නේ කෑලි ගොඩක්. ඉතින් කෑලි ගොඩක් කියලා ඒක වැටහෙන කෙනාට අපට වගේ අර මේ ලොකුවට ඒකේ පස්සේ පන්නලා එහෙම යාමක් ඇත්තේ නැහැ. ඉතින් මේකයි මේ විදිහට අපි පොඩ හරි මේ ධර්මය දැනගන්නවා නම් සහ දැනගන්න එක පොඩ අපි ගලප ගන්න උත්සාහ කරනවා නම් ජීවිතයේ අත්දැකීමක් එක්කලා තරහ ආපු වෙලාවට සතුටු ආපු වෙලාවට හිතේ රාගයක් හටගත්තු වෙලාවකට නේද මේ කියන කෙලෙස් වලට හිතලා බලන්නකෝ දැන් අපි කවුරුත් අවුරුදු 20 30 40 කාලේ ගෙවලානේ තියෙන්නේ දැනට අවුරුදු 20කට කලින් අපේ හිතට රාගය මම කියන්නේ ඒ මට්ටමටම දැන් රාගය එනවා කියලා. නමුත් 20කට කලින් රාගය එන්න යම් අරමුණක් හේතු වුණා නම් නැත්නම් යම් අරමුණකට අපේ හිතේ රාගය හටගන්වන්න පුළුවන් භාවයක් තිබුණා නම් අදත් ඒ අරමුණට බැරිද? අදත් පුළුවන් කිසිම වෙනසක් නැහැ. අදත් පුළුවන්. ඒක ගිහිද පැවිදිද ඒක ගැහැණුද පිරිමිද මේකේ ભેදයක් ඇත්තේ නැහැ. මොකද මේක තමයි කියන්නේ අවිද්‍යාවෙන් අර මේ වැඩ කරන කෙලස් ටිකේ ස්වභාවය මේ. ඒකයි අපි මේ තේරුම් ගන්න වෙන දෙයක් නෙමෙයි. මේ කියන්නේ ලෝභය කියන චෛතසිකේ යම් සිතක හට ගන්නවද ඒ අවුරුදු 10 කෙනාද ඒ අවුරුදු 30 කෙනාද අවුරුදු 60ද ලෝභය කියන චෛතසිකයට වයස අදාළද? කිසිදු අදාළත්වයක් නැහැ. ද්වේෂය කියන එකට කිසිදු අදාළත්වයක් නැහැ. චෛතසිකයට අදාළ ආවේනික කාර්යයක් තියනවාද? ඒ කාර්යයක් කරනවා. ඒ කාර්ය කරනවා.
ඉතින් ඒකයි අපේ ජීවිතේ පොඩ මේ විදිහට කුසලයට අර භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුසල් වඩද්දි ඒ කුසල් පසුව වඩන කුසල ධර්මයන්ට උපකාරකයි. හිතන්න දැන් මේ විදිහට එක්කහුව වෙලා මේ දහමක් හදාරනවා කියන කරුණ සමහර විට අපට හිතෙන්නේ ඉදිරියට තව මෙහෙම මේ දහම් කරුණම හදාරන්නටද උපනිශ්‍රේ කියලා. එහෙම නැහැ. දැන් මේ විදිහට හිතන්න ඇවිල්ලා සේනාසනයකට ඇවිල්ලා නිකන් ඉරිදා දවසට මේක නොතේරුණත් කමක් නැහැ. අර මාසෙ යන රටාව පොඩ්ඩක් කඩලා ඉරිදට මෙහෙම රටාවක් පුරු වුණාම අපි දන්නේම නැතුව තව කුසලයන් පැතිවලට අපි ඉබේටම මේක දොරක් ඇරෙනවා. ඉබේටම දොරක් ඇරෙනවා. සමහර විට හැමීට පොඩ්ඩක් මෙතෙන්ට ඔන්න එන අය කෙනෙක් භාවනා කරන කෙනෙක්. පුංචි විෂ බීජයක් මගේ ඔළුවටත් වැටෙනවා මේ භාවනා පොඩ්ඩක් කරලා බලන්න. එහෙම නැත්නම් එයා ඔන්න මේ පිරිත් පොඩ්ඩක් වැඩිපුර කියන කෙනෙක්. මාත් පොඩ්ඩක් කරලා බලන්න. මේ එන්නේ මේකට. හැබැයි මේකට ආවට ඒ එක කුසලයක් වටේ තව කුසල් පරිවාර කුසල් සෑහෙන්න එක්කවස් වෙනවා. ගොඩක් ගොඩ ගැසෙනවා නේද? ඒක නිසා අර ප්‍රධාන කුසලයේ වටේ තව කුසල් රාශියක් වැඩෙන්න මේ ප්‍රධාන කුසලයේ උපකාරයි. ප්‍රධාන කුසලයේ උපකාරයි. ඒක නිසා මොකක් හරි කුසලයක් කමන්න ඒකක එල්ලිලා ඉන්න. එල්ලිලා ඉන්න. අත්හරින්නේ නැතුව එල්ලිලා ඉන්න. ඔය අපිට නිමිති විදිහටත් කතා කරනවනේ නිමිති හතරක්. මරණාසන්න මොහොතකදී නිමිති හතරක් දේශනා කරනවා එන්න පුළුවන් මොනවද? කර්ම නිමිති ගති නිමිති විදිහට විශේෂයෙන්ම ඒ අදාළ කර්මයක් ගත්තොත් ඒ කර්මයක් ආසන්න කර්මයක් වෙන්න පුළුවන් ආචින්න කර්මයක් වෙන්න පුළුවන් කටත්තා කර්මයක් වෙන්න පුළුවන් ඔන්න විදිහට කර්ම හතරක් කතා කරනවා. ඉතින් එතනදී ආචින්න කම්ම කියලා කියන්නේ නිතර හුරු කරපුවා නිතර පුරුදු කරපුවා. ඉතින් නිතර පුරුදු කරපුවා කියලා කියපුවාම දැන් හිතන්න අපි ගිය පොයට සිල් ගත්තා. ඕක මනසට නිතර හුරු කරපු කුසලයක්ද? හැබැයි ඒක ඉබේ එහෙම වෙනවද? එහෙම වෙන්නෙත් නැහැ. හිතන්න දැන් කවුරු හරි කෙනෙක් දැන් වාර්ෂික දානයක් දෙනවා කියලා. එයා ඒ දෙන දවසේදී පුදුමාකාර වේදමක් කරලා හරි සතුටින් මේ දානේ දීලා හෙට දවසට මතකයි අනිද්දා ටිකක් මතකයි ඉන් අනිද්දාට කිසිම දෙයක් මතක නැහැ. භෝගර ස්වභාවය ඔක තමයි. හැබැයි එයා දක්ෂ නම් ඕක දීලා ඉවර වෙලා ආයි පස්සෙත් ඕක පොඩ්ඩක් මනසිකාර කරලා ඔය අර දානයක් වෙලාදී කරපු පූජාදී අපි පුංචි ෆොටෝ එකක් ගහගෙන පුංචි වීඩියෝ එකක් හදාගෙන පස්සේ බලන්නේ ඇයි මේද ඒ කුසලයේ අපරචේතනාවයි අපි මේ හදන්නේ අපරචේතනාව. ඉතින් ඒ විදිහට මනසට හොඳට හුරු කරලා තිබුණොත් එහෙම හොඳට ඒ කුසලයේ හුරු කරොත් එහෙම ඔන්න දවසක අර කිය විදිහට එල්ලෙන්න හොඳ අරමුණක් අපි හදලා දෙනවා. ඒකින්ද මොකක් හරි කුසලයක් කමක් නැහැ. නේද? ජීවිතේට ප්‍රධාන කුසල් කිහිපයක් හුරු කරලා තියන්න නිතර මනස ගිහිල්ලා එල්ලෙන්න. මනස පහසුවෙන්ම ජීවිතේට යම් දුකක් ආපු වෙලාවකට ඒ දුක තුල මේ අන්තිමටම ඇදගෙන වැටෙන්න නෙමෙයි. ඒකෙන් පොඩ්ඩක් ගැලවෙන්න කුසල මනසිකාරයක පිහිටවන්න පුළුවන් යම් කුසලයක ගිහිල්ලා එල්ලෙන්න පුළුවන් නේද? ලෙඩ ඇඳකට වැටුණු වෙලාවකට ඒ ලෙඩේ මැත්තේම වැටෙන්න නෙමෙයි. පුංචි මොකක් හරි කුසල මනසිකාරයක අපේ මනස එල්ලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අරමුණු කිහිපයක් එක්කව කරගන්න. ඒක පුදුමාකාර වටිනවා. හරිම වටිනවා ඒ කාරණා. දානයක් දෙනවා කියන එකත් හරි ලොකු වැඩසටහනක් තමයි. ලොකු සූදානමක් තියෙනවා. දෙන අවස්ථාවේදීත් ඒ වගේ. ඔබේ දීලා ඉවර වෙලත් මං හිතන්නේ ඊටත් වඩා ලොකු වැඩක් ඊට පස්සේ තියෙනවා. එහෙම නැතු වුණොත් ඒකත් නිකන් අර සාමාන්‍යයෙන් දාන අතර තවත් එක් දානයක් ඒ කුසලේ නැතු වෙනවා කියන නෙමෙයි. නමුත් අර හොඳ බලගතු අරමුණක්. අපි කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ ආරම්මන ප්‍රත්‍ය දේශනා කරනවා
උපනිශ්‍රය ප්‍රත්‍ය තුලත් දේශනා කරනවා ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. නේද? ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය සාමාන්‍ය අරමුණක් විදිහට අපට යම් දෙයක් අරමුණු වීමකුත් දේශනා කරනවා. ඊට එහා ගිහිල්ලා උපනිශ්‍රය මට්ටමින් ආරම්මන වීමකුත් දේශනා කරනවා. මොකද ඔය දෙකේ වෙනස? සාමාන්‍ය ආරම්මන සහ ආරම්මන උපනිශ්‍රය කියන කාරණේ. ඈ? නැවත නැවත මෙනෙහි කළා. උපනිශ්‍රය කියලා කියන්නේ ඒක බලවත් විදියට හේතු වෙනවා. බලවත් විදියට හේතු වෙනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය අපි එකක් ගත්තොත් එහෙම අකුසලයක් දැන් කුසල් වඩන්න අකුසල් හේතු වෙනවා නේද? අතීතයේ සිදු කරපු අකුසලයක් මෙනෙහි වුණාම සමහර විට ඒකෙන් වැළකීලා ඉන්නට ඕනයි කියලා මේ පැත්තේ මෙයා කුසල් සිදු කිරීම සිද්ධ කරනවා. ඒක නිසා අකුසලය කුසලයට යම් එක් අරමුණක් වගටපත් වෙනවා. හැබැයි අකුසලයේ කුසලයේ වඩන්න බලවත් විදිහට අරමුණක් කරගන්නේ නැහැ. කුසලයේ තමයි අපි බලවත් විදිහට ඒ විදිහට යම් කුසලයක් වඩලා තියෙනවා. අන්න ඒ බඳු කුසල් බලවත්සේ උපකාරකයි. ඒ කියන්නේ දැඩිසේ වඩපු අකුසල ධර්ම කුසලයට ලොකු උපකාරයක් බලවත් අරමුණක් සපයන්නේ නැහැ. හැබැයි දැඩිසේ වඩපු කුසලය ඒක බලවත් උපකාරයක් වෙනවා තව තව කුසල් වඩන්න. නේද? ඒක නිසා අර සාමාන්‍ය දැන් හිතන්න මේ නැත්නම් සාමාන්‍ය කොහේ හරි අපි පන්සලකට යනවා. චෛත්‍ය වහන්සේ නමක් ඉන්නවා. ආරම්මන ප්‍රත්‍ය කුසල් වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. අපි රුවන්වැලි සෑයට යනවා. කුසල් වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. චෛත්‍යද? ඉතින් දෙකම චෛත්‍ය. පේනවද අරකින් ඒ ආරම්මනේ බලවත් විදිහට සපයනවා කියන්නේ. ඒක නිසා ආරම්මණය කියලා එක කාරණයක් තියෙනවා. ආරම්මන උපනිශ්‍රය කියලා තවත් කාරණයක් තියෙනවා. මම මේ කිව්වේ ඒක නිසා අපි කරන කුසලය ඔන්න ඔය විදිහට උපනිශ්‍රය සලසන ආරම්මණයක් වකට පත් කරගන්න. ඒ කියන්නේ අර සාමාන්‍ය සෙසු කුසල් අභිබවලා ඉස්සල්ලාම අපට වේගෙන් ගිහිල්ලා අරමුණ වෙන්නේ මොකක්ද? ආන් අර අපි නිතර නිතර එල්ලිලා ඉන්න කුසල. අන්න ඒ විදිහට ජීවිතේ කුසල් කිහිපයක් ඉතිරි කරගන්න. මොකද අපි කොච්චර හිතාගෙන හිටියත් අපි හරිය හොඳ මේ කුසලයේ තමයි අපි ඉන්නේ ඉතින් නිතරම බණ අහනවා තමයි නිතරම මේ ධර්ම මාර්ගේ තමයි. එහෙම කියලා. අපි ඉතින් ධර්මාශෝක රත්තුමත් අර එහෙම ගියාලුනේ නේද? මල්ලිකාවත් එහෙම ගියාලුනේ. ඒ අර ප්‍රකට චරිත කිහිපයක් විතරයිනේ. ඊට වඩා අප්‍රකට චරිත තව කොච්චර ඇතිද? ඉතින් ඒක නිසා මේ ඉගෙන ගන්න කරුණු කාරණා අනුව ඒකේ යමක් තේරුම් අරගෙන නම් සහ කරන් නිතර නිතර මනසට වද දෙන්න මොකටද වද දෙන්න කුසලයේ තුල රඳවන්න. ඉතින් ඕකට තමයි අපි සිහිය පිහිටවනවා කියලා කියන්නේ. එහෙනම් අපි සතිය කියන චෛතසිකේ කාර්යය කතා කරානේ. සතිය මොකද කරන්නේ? ඔව් කුසල අකුසල් දෙකෙන් කුසලයේ පෙන්නනවා. මෙන්න කුසලයේ කියලා. ඒ දෙක වෙන් කරලා පෙන්නනවා. කුසලයේ වෙතටම සිත නැඹුරු කරන ගතිය සතිය තුල තියෙනවා. ඉතින් අන්නේ සතිය තියෙද්දි තමයි අපට මේ අර ඉස්සෙල්ලා මේ කිය වගේ අරමුණක් තුල රාගය වඩන්නත් පුළුවන් අරමුණක් තුල ප්‍රඥාව වඩන්නත් පුළුවන්. අරමුණක් මුල් කරගෙන ද්වේෂය වඩන්නත් පුළුවන්. ඒ අරමුණ මුල් කරගෙන ප්‍රඥාව වඩන්නත් පුළුවන්. ඉතින් මේක තේරුම් කරලා දෙනවා වෙන් කරලා දෙනවා. ඔන්න ඔය සතිය කියන ධර්මය අපි වඩනවා. සතිය කියන තැන අපි පිළිගන්නවා. ඒක නිසා ඉතින් මේ කරුණු කාරණා හිතලා විමසලා ජීවිතයට ගලප ගන්න. මාර්ග චිත්තේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ කෙලස් ටික ප්‍රහාණය වෙනවයි කියලා. කෙලස් ටික ප්‍රහාණය වෙනවයි කියලා. දැන් අපි ගත්තොත් එහෙම මේ ඔන්න දැන් මොකක් හරි ආහාරයක් කනවා ඒ කමින් ඉන්න අතරතුරදී අපි කියනවා දැන් කාලා ඉවරයි කියලා. ඒ කියන්නේ පිඟානේ තවදුරටත් ආහාර තියෙනවද? නැහැ. ඇයි නැත්තේ? ඒක පරිභෝග කරපු හින්දා. අර වගේ මාර්ගසිතෙන් කෙලෙස් ප්‍රහාණය කියලා කියන්නේත් එතකොට මාර්ගසිතෙන් මේ සක්කාය දිට්ඨියට මොකක් හරි කරනවද ඒ වෙලාවේදී? කියන්නේ එතනින් පස්සේ ආයෙ හට ගන්න නැහැ කියන්නේ හරියට නිකන් අර
පිඟානේ තිබුණු බත් ටික දැන් නැති ඇයි? ඒක කාලා ඒ මොහොතේදී ඉවර කරපු හින්දානේ. ඒ වගේ මාර්ගසිතකදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මොහොතේදී සක්කාය දිට්ඨියක් හට ගන්නවා. ඒතර හට නොගන්න එකක් කොහොමද ප්‍රහාණය කරන්නේ? නේද? තියෙන කෑම එකක් නේ කාලා ඉවර කරන්න පුළුවන්. මාර්ගසිතේ නැති සක්කාය දිට්ඨියක් මාර්ගසිතේ නැති විචිකිච්ඡාවක් කොහොමද අපි ප්‍රහාණය කරන්නේ? අන්න ඒකයි අපි කරන්නේ. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට සක්කාය දිට්ඨිය කියන කෙලෙසය හටගන්න යම් කරුණක් හේතුවක් තියෙනවා නම් සහ මුලින්ම අන්නේ හේතු ටික බිඳිනවා. ඉතින් ඒකට අපි කියනවා ප්‍රහාණයි කියලා. ඒක නිසා අර අපි වඩන මේ ප්‍රතිපදාව තුළ අනුසය ධර්මය ප්‍රහාණය වෙනවා නැත්තම් ඒක යටපත් වෙනවා. නැවත හට නොගන්න මට්ටමට එනවායි කියලා කියන්නේ මේවා අනුසය ධර්මයේ උඩට අරගෙන ඒක නැති කරන එකක් නෙමෙයි මේ කතා කරන්නේ ඒ අනුසය ධර්මයක් හට නොගන්නන තැනට අපි මේ පැත්තෙන් හේතු සකසනවා. ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ විවිධාකාර ක්‍රම අපට නේද දේශනා කරලා තියෙනවා. කාලෙන් කාලට සිල් සමාදන් වෙනවා, කාලෙන් කාලට දන් දෙනවා. ඊළඟට දුතාංග කියලා දේශනා කරලා තියෙනවා. මේ හරි ලස්සන ඒකයි අපි මේ ධහම ඇසුරු කරනවා නම් පුදුම ලස්සනයි. හරි ලස්සන ප්‍රතිපදාවක් මේක තියෙනවා. මරණකම්ම ජීවිතේ සතුටින් ඉන්න. ධහම සමීප වෙනවා. එහෙනම් අපි කතා කළා සෝබන සාධාරණ ධර්ම විදිහට ශ්‍රද්ධා, සති, විරි, ඔත්තප්ප කියන මේ චෛතසික ධර්ම හතර සම්බන්ධව අතරම අට කතාවට ගියොත් එimhe තව මේක බොහෝ කාරණා තියෙනවා. නමුත් අපි එච්චර යන්නේ නැතුව ඊළඟ චෛතසික ධර්මයට යනවා. පස්වෙනි චෛතසිකය මොකක්ද? අලෝභ චෛතසිකය. ඔව් අලෝභය කියලා කියන්නේ මොකක්ද? සිතෙහි යෙදෙන අරමුණෙහි නොලැගෙන ස්වභාවය. ලගිනවා කියලා කියන්නේ මොකක්ද? ඒකේ එල්ලෙනවා, ඒකේ ඇලෙනවා කියන අදහසනේ. රැඳී සිටිනවා කියන අදහසනේ. ඉතින් අලෝභය කියලා කියන්නේ මොකක්ද? මේ ඍජුවම අපි ගත්තොත් ලෝභයට ප්‍රතිපක්ෂ ධර්මයක්. ලෝභයෙන් මොකද කරේ? ලෝභයෙන් සිද්ධ කරේ අර තමාගේ හිත සතුටු කරවන කෙලෙස් වශයෙන් සතුටු කරවන යම් අරමුණු තිබුණාද අන්න ඒ අරමුණු තුල ගිහිල්ලා ඇලීම තමයි. හරියට නිකන් අර මේ කොහොල්ල බබෙක් ඉන්නවා ගිහිල්ලා අර රිලවා අරයාගේ අතට මෙයාගේ අත තියනවා වගේ. ඇලෙනවා. ඉතින් අලෝභය කියලා කියන්නේ මොකක්ද? ඒ බඳු ඇලෙන්ට සුදුසු නැත්නම් සාමාන්‍ය ලෝකයා ඒ බඳු ඇලීමට සුදුසු කෙලෙස් වශයෙන් ඇලීමට සුදුසු යම් අරමුණු තියනවාද අන්න ඒ අරමුණු තුල ලෝභය දුරු කරලා එක්කෝ ඒකේ ආදීනව ස්වභාවයක් දැකලා එක්කෝ ඒකේ පිළිකුල් ස්වභාවයක් දැකලා එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාව මෙන්න මේ යම් ආකාරයකට නුවණින් ගලපපු තැන ඒකට නොඇලී සිටීමයි මේ අලෝභය කියලා කියන්නේ. ඒකට උපමාවක් කියන මොකක්ද? පියුම් පතෙහි දිය වගේ කියලා. පියුම් පතෙහි දිය වගේ කියලා. හිතන්න දැන් අර වෙට් ෆෝම් එකකට වගේ වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? උඩට මේකට උරනවා. ඊළඟට මේ කියපු විදිහට නෙළුම් කොළයකට වතුර දැම්මොත් ඔකේ අනිත් පැත්ත. ඒකයි ලෝභය සහ අලෝභය ඔන්න ඔය ප්‍රතිවිරුද්ධකාර දෙකක් සිද්ධ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලෝභය තියෙද්දි මොකද වෙන්නේ? අර වගේ කෙලෙස් වැඩෙන්න හිතයිශී ධර්ම සම්බන්ධව භවභෝග සම්පත්තීන් සම්බන්ධව හිතේ ඇල්මෙන් යුතුව ඒක උසස් කොට සලකලා ඇලීම තියෙනවා. නමුත් අලෝභය වැඩෙනවා නම් ඒ විශේෂයෙන්ම මේ අර ප්‍රඥාව වඩ아가න යන එබඳු කෙනෙකුට මේ භවභෝග සම්පත්තියද නැත්නම් අනිත් ලෝකයේ සාමාන්‍ය සාමිස විදියට ගරු කරන හැම දෙයක් තුළම මෙතනදී කියනවා අසුචි ගොඩක් මෙන් දැකලා ඒක පිළිකුල් කරලා නිඳා කරලා ඒක දකින්න එක නැත්නම් ඒ සඳහා උපකාර කරන මේ නෙක්ඛම්ම ධාතුව තමයි
අලෝභය කියලා කතා කරන්නේ. සාමාන්‍ය මේ ප්‍රතිපදාවක් විදිහට වඩන කෙනෙකුට නෙක්ඛම්ම ධාතුව කියලා කියන්නේත් මොකක්ද? මෙන්න මේ අලෝභය. අලෝභය. ඉතින් ඔක ධම්මසංගිනී අට කතාවේදී තවත් පුංචි කාරණා කිහිපයක් කතා කරනවා. අලෝභය කියන එකට එක උපමාවක් දැන් අපි කතා කළාම මේ උපමා ඇසුරින් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. අලෝභය කියලා කියන්නේ මොන වගේ ස්වභාවයක් තියෙන ධර්මයක්ද? එකක් කීවා ඔව්. නෙළුම් කොළයකට වතුර බින්දුවක් දාපුවාම කොළේ ඇලීමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකො දැන් ජීවත් වෙනවා කියලා. මේ ඇඳුමක් නැතුව අපිට ඉන්න පුළුවන්. බැහැනේ. අපි මේ ඇඳුමක් පරිහරණය කරනවා. ඒක නිසා මේ ඇඳුම මුල් කරගෙන අපි ලෝභය වඩලා මේක ඒ ඇඳුම අසුරු කරනවා කියන එක වෙන කාරණයක්. නමුත් මේකේ අවශ්‍යතාව සලකගෙන ඒ දේ පරිහරණය කරනවා කියලා කියන්නේ ඒක වෙනමම කාරණයක්. දැන් පොය දවසේදී ආහාර ගන්නදී ආහාර ප්‍රත්‍යවේක්ෂාවක් කරනව නේද? ඒ ආහාර ප්‍රත්‍යවේක්ෂාව කුමක් වෙනසද? ඔන්න ඔය අලෝභය පිණිස. නැත්තම් සාමාන්‍ය දැන් ඇත්තටම හොඳ කෑම මේසයක් කියන තැනකදී මොන කෙලෙසේද සතුටු කරන්නේ? ලෝභය කියන කෙලෙසේ අපි සතුටු කරන්නේ නේද? අවුරුද්දට හරි ලස්සන මේ රසවත් ආහාර මේසේ කියන තැන රස තණ්හා නේද? එහෙම නැත්නම් රූප තණ්හා. පපඩම් කරනවා නම් එහෙම නේද? එයා තුල තියෙනවා මොකද්ද? රූප තණ්හාවක් තියෙනවා. ශබ්ද තණ්හාවක් තියෙනවා. පපරනේ හොඳ සුවඳක් එනවා නම් ගන්ධ ඔය සේරටම වගේ යා එහෙමත් එව්ව තියෙනවා නේද? හැබැයි එහෙම කියලා මෙව්වා තණ්හා වැඩෙන්න අරමුණු කියලා අපි නොකා හිටියොත් මොකද වෙන්නේ? ඒක නෙවෙයි එහෙනම් ප්‍රතිපදාව. අන්න ඒකයි කීවේ මේක අපට අවශ්‍යයි. අන්නේ අවශ්‍යතාව කුමක් වෙනසද? නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූෂනාය. මා මේ ආහාර වළඳන්නේ පුරුෂ මද වඩන්න පිණිස නෙමෙයි, විනෝදය නෙමෙයි, ශරීරය තර කරගන්න නෙමෙයි, පැහැපත් කරගන්න නෙමෙයි, අඩුතැන් වඩන්න නෙමෙයි. කුමක් වෙනසද එහෙනම්? මෙන්න මේ කාර්ය සඳහා. එහෙනම් අන්න එතනදී අපි කියනවා ඒක යෝනිසෝ මනසිකාරයක්. ඒක ප්‍රත්‍යවේක්ෂණයක්. සිහිනුවණින් ගලපගෙන ආහාර පරිභෝග කරනවා. අන්න හරියට නෙළුම් පතක් උඩට වතුර බින්දුවක් වැටෙනවා වගේ. කලින් සිද්ධිය වෙට් ෆෝම් එකකට වතුර ටිකක් වැටෙනවා වගේ තමයි සාමාන්‍ය අර මේ ඒ ජීවිතය අපි පරිහරණය කරේ. ඉතින් හිතලා බලන්න අර බුදුරණන් වහන්සේ කියපු වචනේ නම් බොරුද මේ නියසිලට ගත්තු පස්පෙඩක ප්‍රමාණය තරම්වත් කොටසක් සුගතිය යන්නේ නැහැ කියපම්. අපි සාමාන්‍ය ජීවිතයේදී මම කියන්නේ භික්ෂුද ගිහිද අදාළත්වයක් නැහැ. ආහාර පරිභෝග කරන තැනදී ඔය රස තෘෂ්ණාවෙන් අයින් වෙලා කන බොන අවස්ථා දවසට තියෙනවා නම් ඉතාම අල්පයි. බොහෝ කොට අපි පරිප්පු කෑවත් පරිප්පු රසයත් එක්කලා තමයි අපි බත් එක කන්නේ. ඒ කියන්නේ මේ පරිප්පු රසය අපි විඳිනවා මේ මොහොතේදී. ඉතින් ලෝභය නැතුව කවදාවත් විඳින්න පුළුවන්ද? පරිප්පු රසය. විඳින්න බෑ. ඊළඟට වෙන දේ ඉතින් ඔකත් එක්කලා මේ ආහාරය විතරක් නෙමෙයි අපි පාවිච්චි කරන සාමාන්‍ය ජීවිතේ බොහෝ දේ සලකලා ගත්තොත් එහෙම අර වෙට් ෆෝම් එකකට වතුර දානවා වගේ වැඩක් තමයි අපි කරන්නේ. ඒ ආරම්මණය උඩින් නෙමෙයි ඇතුළට கிඳා බහැලා අපි ඕක විඳින්නේ. ඒක නිසා අලෝභය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත නිලුම් පතකට වතුර බින්දුවක් වැටුණා වගේ. තවදුරටත් උපමාවක් කියනවා මේකෙදි අසුචිම්හි පතිත පුරිසෝවිය. අසුචි ගොඩක් තියෙනවා. ඒකට කවුරු හරි පුද්ගලයෙක් ඇදගෙන වැටුණොත් එහෙම එයා හරි සතුටෙන් ඒක තවදුරටත් läගිලා ඉන්නද බලාපොරොත්තු වෙන්නේ නැහැ. වහා ඒකෙන් මිදෙන්න අයින් වෙන්නයි උත්සාහ කරන්නේ. මේ අලෝභයත් අන්න ඒ වගේ තමයි. ලෝභයේ ස්වභාවය ඒ බඳු දෙයකට වැටුණොත් ඒක තවදුරටත් ඇලෙන්නයි. තව තවත් ඒක රැඳෙන්නයි. මේ අලෝභය එහෙම නෙමෙයි. අරකින් ගැලවෙන ලක්ෂණය තමයි තියෙන්නේ. ඊළඟට අපිට තව කාරණා ටිකක් ඔය ද්වේෂයත් එක්කලා සංසන්දනය කරලා කතා කරන්නත් පුළුවන්. ඒක අපි ඊළඟට බලමු. බලන්න එතකොට පැහැදිලි නේද? යම් අදහසක් ආවනේ. අලෝභය කියලා කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. අරමුණක් තුළ නොඇලෙන ගතිය. නොඇලෙන ගතිය. ඊළඟ චෛතසිකය තමයි අදෝස. අදෝස නම් සිතෙහි යෙදෙන අරමුණෙහි දූෂ්‍ය නොවන ස්වභාවය. එහෙනම් මෙතනදී කියනවා
ඒ අදෝස කියලා කියන්නේ ඔය අකාරයෙන් අදහස් කරන්නේ මොකක්ද? දෝෂ, අදෝෂ, ලෝභ, අලෝභ කියලා කියන්නේ අකාරයෙන් අදහස් කරන්නේ නෝ. අරට විරුද්ධාර්ථය. විරුද්ධාර්ථයක් තියෙනවා. අපි නිකන් සමාන, අසමාන, පිරිසිදු, අපිරිසිදු. මේ වගේ අර අකාරය දාපුවා මේකට විරුද්ධාර්ථයක් කියවෙන්නේ. මේත් ඒ වගේ අදහසක් තමයි. දෝෂ කියලා කියන එකට විරුද්ධ අදහස තමයි අදෝෂ. ඒ අදෝෂ කියලා කියන්නේ මොකක්ද? මනසක යෙදෙන අරමුණෙහි දූෂ්‍ය නොවන ස්වභාවයයි. දෝෂය කියන තැනදී අපි කතා කරා දෝෂය කියලා කියන්නේ අරමුණක් මුල් කරගෙන මනස දූෂ්‍යතාවට පත් වෙනවා. දූෂ්‍ය වුණේ නැතිනම් හිම ඒ අරමුණත් එක්කලා දිගින් දිගට යෙදීමක් නේ තියෙන්නේ. හැබැයි දෝෂය කියන චෛතසිකය යෙදුනොත් එහෙම අරමුණ බාර ගන්නට කැමති නැහැ. අරමුණ බාර ගන්නට කැමති නැහැ කියන්නේ අරමුණෙහි යම් ස්වභාවයක් අපි අරමුණු කරනවද ඒ ස්වභාවය අපි බාර ගන්න කැමති නැහැ. ඒ කියන්නේ අරමුණක් අපි ගන්න දැන් මේ කණුව මට පෙනෙද්දි මේ කණුව මම විවිධාකාර විදියට මට ගන්නට පුළුවන්. ඔන්න මේකේ වර්ණයේ විදියට අර උඩ කොටස ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වටේ ලණුවක් ගැට ගහලා තියෙනවනම් ඔන්න ඕකෙන් මට මේ කණුව කියන එක අරමුණු කරන්න පුළුවන්. ඔය අරමුණු වන එකේ මම අකමැති යම් ස්වභාවයක් තියෙනවා. ආන්ගේ ස්වභාවයට ගැටීමක් ඇති වෙනවා. ඒක තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. ඉතින් අදෝස කියලා කියන්නේ ඒ විදිහට නොගැටෙන ස්වභාවය. නොගැටෙන ස්වභාවය. ද්වේෂයට ආසන්න නෙමෙයි දූර හේතුවක් විදිහට අපි කතා කරනවා මොකක්ද? ගැටීමට ටිකක් දුර හේතුවක් තමයි ඇලීම කියන එක. ගැටීමට ටිකක් දුර හේතුවක් තමයි ඇලීම. ඒ කියන්නේ එක්වරම අපට යම් අරමුණක් සම්බන්ධව ගැටීමක් හට ගන්නවද? නැහැනේ. එහෙම හටගන්නේ නැහැ. අපට ඒ අරමුණ සම්බන්ධව ඇල්මක් යම් විදිහකට වැඩුණද අන්න ඒ වැඩිලා තියෙන ස්වභාවයෙන් දැන් මට නැති නිසා ගැටීම හටගන්නවා. ඒ නිසා අපි කියනවා ද්වේෂයට ටිකක් දූර හේතුවක් විදිහට ලෝභය තියෙනවා. මේ අද්වේෂයට නේද? අද්වේෂයට ඒ කියන්නේ යම් අරමුණක් එක්කලා නොගැටීම කියන කාරණයටත් ඊටාම උපකාරක සමීප කාරණයක් තමයි මේ අලෝභය කියන කාරණය. අලෝභය කියන කාරණය. ඒ කියන්නේ ඒ අරමුණ අර නිකන් කොහොල්ල බබාගේ වගේ ඇලිලා ගැනීමක් ඇත්තේ නැහැ. එහෙම ඇලිලා ගන්නෙ නැති තැනක අපට කවදාවත් ගැටීමක් හටගන්නේද? නැහැ. ඒක නේ අර අපි කැමති කියන්නේ නේද? අර ලං කරගත්තු නැති දෙයකින් අයි වෙන්වීමක් ගැන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. මගේ කරගත්තේ නැති තැනක අයි මගෙන් වෙන් වුණායි කියලා එහෙම අමුතුවෙන් අර්ථකථනයක් අපිට එන්නේ නැහැ නේ කවදාවත්. මේත් ඒ වගේ එකක් තමයි. අරමුණෙහි දූෂ්‍ය නොවන ස්වභාවය. ඒක හරියට කියනවා මොන වගේද? අනුකූල මිත්‍රයෙකු වගේ. ඒ කරන කටයුත්තට අනුගත වන මිත්‍රයෙකුගේ ස්වභාවය තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ අර මේ ඒ අරමුණට එකඟ වෙනවා. අනුකූල මිත්‍රයා කියන එකෙන් ගන්න. අරමුණට එකඟයි. එකඟ නොවුනොත් මොකද වෙන්නේ? ඒකත් එක්කලා ගැටීමක් ඔන්න දූෂ්‍ය වීමක්. එහෙනම් ඒක ද්වේෂය. මේ කියන්නේ අනුකූල මිත්‍රයෙකු වගේ. මේද බලවත් කුසලයකි කුසල මූලයකි. විශේෂයෙන් මේක කුසල මූලයක්. අපි ප ဋ ාහනේදී කතා කරන්නේ නේද? හේතු ප්‍රත්‍ය විදිහට කතා කරන්නේ. හේතු සම්ප්‍රයුක්තකානං ධම්මානං කියලා කියද්දී නම් හේතු ප්‍රත්‍යයෙන් උපකාරක වෙන ප්‍රත්‍ය ධර්මයක් තමයි මේ අද්වේෂය කියලා කියන්නේ. අද්වේෂය, අලෝභය, අමෝහය ඔය තුනම හේතු. ඒවා කුසල්සිතකේ දෙන්නත් පුළුවන් නැතිනම් රහතුන් වහන්සේ නමක විදිහට ගත්තොත් ක්‍රියාසිතකේ දෙන්නත් පුළුවන්. නැත්නම් මේ විපාක සිතක උනත් සහේතුක වූ සිතක් නම් යෙදෙන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ද්වේෂ කියන තැනට කරුණු කාරණා ටික සහතරයකයක් වෙනවා මෛත්‍රී යනුද මේමයි. මෙත්තාව කියලා කියන්නේත් එහෙනම් වෙන දෙයක් නෙමෙයි. දැන් අපි හිතන්න මේ තමන්ගේ සතුරෙක් ඉන්නවා. තමන් හිත යහපත කැමති නැති කෙනෙක් ඉන්නවා. කෙනෙකුගේ දියුණුවක් කැමති නැහැ. එයාට යහපතක් වෙද්දී අපිට මේ පැත්ත බලාගෙන ඉන්න පුළුවන්. බෑනේ. අල්ලපු ගෙදර මිනිස්සයා මොකක් හරි ගනිද්දී අපිට මෙහා පැත්ත බලන් ඉන්න පුළුවන්. බෑ අමාරුයි. නමුත් මෛත්‍රිය කියලා කියන්නේ ඒක නෙමෙයි.
මම යම්සේද අනිත් අයත් ඒ විදිහටම සැපවත් වෙත්වා කියන අදහසනේ ඔක තියෙන්නේ. නේද? ඒක කායිකවද, ඒක මානසිකවද කොහොම හෝ සැපවත් වෙත්වා කියන අදහස අප තුළ තියෙනවා. ඒකයි කියන්නේ ද්වේෂය මේ අද්වේෂය කියලා කියන්නේත් මෛත්‍රියමයි. අරමුණත් එක්කලා කියන්නේ අරමුණේ එන ස්වභාවයත් එක්කලා අපේ මනසේ විරුද්ධ වීමක් නැහැ. ගැටීමක් නැහැ. ඉතින් මෙතෙන් යනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. පහසු දෙයක් නෙවෙයි. නේද? පටිඝය දුර වෙන්නේ කොහෙදද? මොන මාර්ගෙදද? සෝවාන් මාර්ගෙදද? අනාගාමී වෙනකන් මේ කියනවා. අනාගාමී වෙනකන්. මේකින්ද ඉතින් මේ සාමාන්‍ය අපට තරහ යන එක මේ අහන්න දෙයක් නැහැ. නේද? එන පොඩ තරහ ගියාට ප්‍රශ්නයක් නෑ. ඔව් ප්‍රශ්නයක් තමයි. පොඩ්ඩක් හරි තරහ යනවනම් ඒක ප්‍රශ්නයක් තමයි. කැන්සර් එකක් පොඩ්ඩක්ද තියෙන්නේ? කැන්සර් එකක් ගොඩක්ද තියෙන්නේ? පොඩ්ඩක් තිබ්බත් ප්‍රශ්නයක්, ලොකුවට තිබ්බත් ප්‍රශ්නයක්. කැන්සර් එක නම් කැන්සර් එක. මේ කෙලෙසුත් ඒ වගේ තමයි. ඒක තමයි වටින්නේ ඉතින් ඇත්තටම නේද? අපිට කේන්තිය එද්දි ඔන්න එක්ක කේන්තියක් එනවා එන්නයි එන්නේ කියලා ඒක තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තරහ යන අවස්ථාවේදී ඉතින් මේ මොහොත අරමුණු කරන්න බෑ කවදාවත්. මොකද ද්වේෂසිතක කවදාවත් සතිචෛතසික ශ්‍රද්ධාචෛතසික නැහැනේ. මේ මොහොතේ ද්වේෂය කවදාවත් අල්ලන්න බෑ. හැබැයි ද්වේෂය පොඩ්ඩක් යනවත් එක්කලම ළඟ අපේ සතිය හොඳයි නම් මේ පැත්තේ කුසල පාක්ෂික ධර්ම වල බලපෑම චිත්ත සංදිතිය වැඩි නම් අපි කියන්නේ අර වහා තරහ යනවා වහා නිවෙනවා කියලා චරිතය. ඉක්මනට අහපව ආවිල්ලා මේක පොඩ්ඩක් එහාට මෙහාට ගසා දාලා ද්වේෂයක් කියලා හඳුනගෙන මේක යටපත් කරගන්න. ඒක නිසා ඉතින් අර ඒක මේ සති කියන චෛතසිකයේ මෙච්චර වැදගත්. එයා ඉන්නවා නම් ද්වේෂය එන්න කලින් හරි අපිව බේරෙනවා. එහෙම නැතිනම් ආවත් වැඩි දුර යන්න දෙන්න හරි නැතුව මේක බේරෙනවා. ඔය දෙපැත්තෙන්ම සතිය හිටියොත් අපි බේරලා ගන්නවා. ඒක නිසා සතිය වඩන්න කියලා මොකක්ද? දැන් මේ කතා කරගෙන යද්දි සතිය මොන චෛතසිකයක්ද? සෝබන සාධාරණයි. නේද? සෝබන සාධාරණයි. එහෙනම් සතිය මොන කුසල්සිතේද තියෙන්නේ? හැම කුසල්සිතකම තියෙනවා. ඒකයි කීවේ. ඇත්තයි භාවනා කුසලය කියන එක හරි ප්‍රධානයි ප්‍රමුඛයි. ඒවා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩෙනවා. නමුත් මේ වඩන ඕනේ කුසලයක් තුළ සතියක් තියෙනවා. නේද? ඔස්සක් ඉදලක් අරගෙන අපි හිතේ සතුටින් ගුණයක් අදාහගෙන චෛත්‍ය මොලයක් අමදිනවා නම් ඒ තැන් වල අපේ සතිය වැඩෙනවා ටික ටික. ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ නිසා මොකක් හරි කුසලයක් කමක් නැහැ. යෙදෙන්න උත්සාහ කරන්න. යෙදෙන්න උත්සාහ කරන්න. හවසට පහනක් පත්තු කරනවා කියන තැනත් සතිය වැඩෙනවා. ඒකත් උපකාරයි. ඒක නිසා අපේ හිතේ ද්වේෂය එනවා තරහ එනවා. ඒක පාලනය කරගන්න මොකද කරන්නේ? හවසට පහනක් පත්තු කරන්න. උපකාරක නැද්ද? උපකාරකයි. මොකද කුසලය අනිවාර්යෙන් අකුසලයේ යටපත් කරන්න උපකාරකමයි. අපි කුසල් වඩනවා නම් ඒ කුසලය හරිම බලගතුයි. උපනිශ්‍රේ ශක්තිය සපයනවා. හිත සන්තතිය බලවත් කරනවා. අකුසල් හටගන්නේ නැති වෙන්න. හරි. එතකොට මෙතනදී කතා කරනවා මේ අලෝභය සහ අද්වේෂය සංසන්දනාත්මකව. මේ අලෝභ අදෝෂයන් අතරින් අලෝභය මසුරු මලයටද අදෝෂය දුස්සීල මලයටද ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. දැන් අලෝභය ගැන කියාගෙන මේක අනුකූල මිත්‍රයෙක් වගේ කියලා කීවා. ඒ වගේම අට කතාවේ තවත් එක් වචනයක් කියනවා චන්දනං විය කියලා. චන්දන කියන්නේ මොනවටද? සඳුන් නේද? සඳුන්. දැන් ඔය මේ ඇස්වල එහෙම හඳුන් ගන්න මොකටද? මේක කූල් වෙනවා කියන නේද? හරි මේ සිසිල කාරකයක් කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි ද්වේෂය වැඩෙද්දි ඒක Tamanටම මේ අරමුණු වෙනවනේ මේ අපි කියන්නේ කායික වශයෙන්ම හොඳට මේක ඇඟ රත් වෙලා වෙවුලලා යනවනේ. නමුත් අද්වේෂය කියන එක එහෙම එකක් නෙමෙයි. හරි නිවන කෙනෙක්. අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ කායිකවත් නිවනවා ඊට වඩා මේ හිත පැත්තෙන් ගත්තොත් එහෙම අර හිතේ අරමුණක් මුල් කරගෙන දැවිල්ලක් හට ගන්න පුළුවන්ද ආන්ගේ දැවීම හැම් පිටින්ම නතර කරනවා අද්වේෂය කියන දේ.
හරි සෞම්‍යයි මේ චෛතසික ධර්ම. ඉතින් ඒ බඳු ස්වභාව තිබෙන අලෝභ සහ අදෝස ওই චෛතසික දෙක ගත්තොත් දැන් මෙතනදී කියේ මොකක්ද? අලෝභය මසුරුකමට ප්‍රතිපක්ෂයි. මොකද්ද මසුරුකම කියේ? මච්චරිය කියේ. ලෝභය නෙමෙයි. නේද? මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය. මච්චරිය. මොකක්ද මච්චරිය කියලා කියේ? ඊර්ෂ්‍යාව නෙමෙයි. තව කෙනෙකුට තියෙන දෙයකට ඊර්ෂ්‍යාව නෙමෙයි. අන්න නේද? තමාහා සමග ලෝකයා සාධාරණ වෙනවට, සම වෙනවට අන්න ඒකට Taman අකමැති. ඒක අර එක තැනකදී කිව්ව අඩුම්තරනේ Tamanට මෙහෙම දෙයක් තියෙනවා කියලා දකින්නවත් කැමති නැහැ. මේ මොකක්ද? අධික මගේ කර ගැනීම. අධික ලෝභය. ඉතින් අලෝභය කියලා කියන්නේ මොකක්ද? ඒ විදිහට අරමුණත් එක්කලා එහෙම läගීමක් නැහැ. ඇල්මක් නැහැ. ඉතින් අරමුණේ එහෙම läගීමක් ඇල්මක් නැති තැනක මසුරුකමක් වැඩෙනවද? නැහැ. නේද? එහෙම මච්චරියක් වැඩෙන්නේ නැහැ. ඊළඟට අද්වේෂය කියන එක දුස්සීලතාවට නේද? දුස්සීලතාව කියන මලයට ප්‍රතිපක්ෂයි. ප්‍රතිපක්ෂයි. ඒ කියන්නේ සීලවන්ත භාවය ඇතිකරන්ට මේක හේතු වෙනවා. ඒක නිසාම මේක තව පොඩ්ඩක් ඉස්සරහට කියපුවාම ඔය කියනවා අලෝභය දානයට හේතුයි, අදෝෂය සීලයට හේතුයි නේද? අලෝභය තිබුණොත් කියන්නේ කෙනෙක් දන් දෙනවා, දන් දෙන්න ප්‍රධාන වශයෙන් උපකාරක දේ මොකක්ද? මේ පැත්තේ මෙයා තුල තිබෙන අලෝභය කියන්නේ. අලෝභය කියන්නේ. ලෝභය තිබුණොත් මොකද වෙන්නේ? ඔව්. එක්ක දෙන්නේ නැහැ, නැත්තම් දෙන එක හරි අමාරුවෙන් තමයි මේ අත් දෙක හැරලා දෙන්නේ. හැබැයි අලෝභය තියෙනවා නම් එහෙම නැහැ. ඒකයි අලෝභය කියන දේ දාණයට හේතුයි. දැන් අපි දාන පාරමිතා කියන තැන එහෙනම් මොන චෛතසිකයේද මේ ක්‍රියාත්මක වෙන්නේ? අලෝභ චෛතසිකය. අලෝභ චෛතසිකය නේද? හේතු බල ගන්නනවා කියලා කියන්නේ නේද? ඇත්තටම දසපාරමිතා ධර්ම භාගතුන් වහන්සේ වඩනවා කියන තැන නිකමට හිතලා බැලුවොත් එම මොනවා ටිකක්ද ඔය වඩන්නේ බුදුරණවහන්සේ? චෛතසික ධර්ම ටිකක් මේ වඩන්නේ. නේද? දාන පාරමිතාව කියලා මොන චෛතසිකයක් එක්කලාද මේ ගනුදෙනු කරන්නේ? මෙන්න මේ අලෝභ චෛතසිකය. සීල පාරමිතාව කියලා අදෝස චෛතසිකයන්ත් එක්කලා නේද? අදෝස චෛතසිකය බලවත් කරනවා. ඊට පස්සේ දාන, සීල, නික්කම්ම කියලා කියන්නේ කාම ධර්මයන්ට කැමති නැහැ. කාම ධර්මයන් අත්හැරීම. මේ කියන්නේ අලෝභ. ඉතින් ඔය ඊටු ටිකක් කල්පනා කරලා බලන්න හැම තැනකම පිටිපස්සේ මේ ප්‍රතිපදාව කියලා කියන්නේ මේ කියන සෝබන චෛතසික ධර්ම ටිකක් වඩනවා හැම තැනකදීම වෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් කියනවා ඉන්ද්‍රිය ධර්ම ටිකක් වැඩෙනවා කියලා. ඉතින් ඉන්ද්‍රිය අර එකක් වැඩෙද්දී අනික නොවැඩී තියනවද? නැහැ. නේද? එකක් වැඩෙද්දී ඒ වැඩිම අනිකටත් වැඩෙන්න උපකාරකයි. ඒක නිසා මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවත් එක්කලම මෙයාගේ අලෝභය කියන ඒ චෛතසිකයේ තියෙන හැකියාවත් ගුණයක් ටික ටික මනසක වැඩෙනවා. ඒකනේ අපිට සමහර විට එක්වරම පළවෙනි දවසේම ලොකු දෙයක් දෙන්න බැරි වෙවි. හැබැයි දීලා හුරු කරපු දවසට අන්තිමට ඇහැක් ගලවලා ඕන කිව්වොත් ඒකත් දෙන්න පුළුවන් මට්ටමකට එනවා. මේ මොකක්ද? ඕන් අලෝභ චෛතසිකය හුරු කරලා. කාලයක් දන් දීලා අර ලෝභය කියන එකේ බලගතු භාවය ටික ටික අඩු කරන්න මේ පැත්තෙන් අලෝභය කියන එකේ බලගතු භාවය ටික ටික වැඩි වෙනවා. එහෙනම් දසපාරමිතා පුරපු කෙනෙකුට පුළුවන් ඊළඟ පියවර විදිහට උපපාරමිතාවකට යන්න. උපපාරමිතා පුරපු කෙනෙකුට පුළුවන් ඊළඟට පරමත්ත පාරමිතාවකට යන්න. මොකද හේතුව මේ පැත්තෙන් කුසලයේ වඩන්න අකුසල චෛතසික ධර්මයන්ගේ හේතු දුර්වල වෙනවා ටික ටික. මේ පැත්තෙන් කුසල චෛතසිකයන්ගේ හේතු බලවත් වෙනවා. ටික ටික වැඩෙනවා. ඊළඟට කියනවා ලෝභය දොස් මුවහ කරන හේයින් අලෝභයෙන් ඇති දෝෂය දෝෂ වශයෙන්ම දකින්නවා කියලා. ඇයි එහෙම කියන්නේ? ලෝභය කියන කාරණය දොස් මුවහ කරනවා. ඒ කියන්නේ කෙනෙකුගේ තියෙන දෝෂයක් වහනවා.
අපි කියන්නේ ඔය සතර අගතියක් කතා කරනව නේද? මොනවද සතර අගති? ඡන්ද, දෝෂ, භය, මෝහ. ඡන්ද, දෝෂ, භය, මෝහ. මෙන්න මේ කාරණා හතර වැඩිලා තියෙනවා නම් එහෙනම් මොකද වෙන්නේ? අර යම් තැනකදී ගතියක් තියෙනවා නම් ඒ ගතියෙන් නෙමෙයි යන්නේ ඊට විරුද්ධ ගතියකින්. යම් පැවතුමක් තිබිය යුතුද ඊට විරුද්ධ පැවතුමක් තියෙන. අගතියක් තියෙන. ඒකට කාරණයක් එකක් ඡන්දය. ඒ කියන්නේ යම් පාර්ශවයක් යම් කෙනෙකු සම්බන්ධව වැඩිපුර කැමැත්තක් වැඩිපුර බැඳීමක් තියෙනවා නම් මොන වැරද්දක් තිබුණත් අපට හොඳ පේන්නේ මෙයාගේ තමයි. කොච්චර නිවැරදි බව තිබුණත් අපිට වැරදි පේන්නෙම අරයලාගේ. හරියට නිකන් පක්ෂේ විපක්ෂේ වගේ තමයි. නෑ ඒක අත්හරින්නේ. ඒව ගත්තොත් ඊට වඩා හොඳ උදාහරණ මේක තියෙනවා නේද? දහමුදල අපි ඉස්සලා බලුවා. ඒක නිසා මෙතන අට කතාවේ කියන ලුද්ධෝහි දෝසං පටිච්චහදේති. යම් තැනකට කෙනෙක් ඇලිලා ගියොත් එහෙම අන්නේ ඇලුණු ස්වභාවයේ ගතියක් තමයි දෝසං පටිච්චහදේති. වැරද්ද වහනවා. වැරද්ද වහනවා. ඒක නිසා අලෝභය තියෙන තැනක ඡන්දයෙන් අගතියට නොගිය තැනක තමයි වැරද්ද විදිහට තේරුම් ගන්න. දකින්නේ. එහෙනම් අලෝභයේ ඔන්න ඔය ගතිය තියෙනවා. බලන්න මේ වාක්‍ය තේරෙනවද කියලාද? ලෝභය දොස් මුවහ කරන හේයින් කෙනෙකු තුළ ලෝභය තියෙනවා නම් හරිද? ලෝභය තියෙනවා නම් එතකොට මොකද වෙන්නේ? තියෙන වැරද්ද වහනවා. වහනවා. අලෝභයෙන් ඇල්ම නැතිනම් අර විදිහට läගීමක් නැතිනම් ඒ අරමුණ තුළ දෝෂයක් වැරද්දක් කියන දේ දෝෂ වශයෙන්ම දකිනවා. වැරද්දක් විදිහටම දකිනවා. එකයි අලෝභය. ඊළඟට ද්වේෂය කියන එක කියනවා ද්වේෂය ಗುಣ මකන හේයි. අන්න. ද්වේෂය කියන්නේ මොකක්ද? යම් කෙනෙකු තුළ ගුණයක් තියෙනවා යම් තැනක හොඳක් තියෙනවා. හැබැයි තමන්ගේ තියෙන්නේ මොකක්ද? ද්වේෂයෙන් අගතියට යාමක් නේද? ද්වේෂයෙන් අගතියට ගිය කෙනෙකුට එහෙනම් අර දකින්න කෙනාගේ කොච්චර හොඳ ගති ගුණ තිබුණත් පේන්නේ මොකක්ද? ඔව් වැරද්දක්මයි පේන්නේ. වැරදි එහෙම නැත්නම් කොච්චර හොඳක් කරත් ඒ කරපු දේ හරි ආරූඪ කරගෙන වැරද්දක් අපිට කියන්න. අපි කියමුකෝ දැන් ඇඳුමක් පැළඳුමක් තියෙනවා කියලා. අපි ද්වේෂයෙන් පොඩ්ඩක් අගතියට ගිහිල්ලා නම් හිතන්න දැන් එකම ඇඳුමක් තියෙනවා මේ විදිහට තමන් ඡන්දයෙන් අගතියට ගිය කෙනෙක් ওই ඇඳුම හොදනවා. එතකොට අපි එයාට හොඳ කියනවා බලන්නකො මෙයා මේ මගේ අපිරිසිදු ඇඳුමක් මේ මනුස්සයාට මේක මට හොදලා හරි දෙනවා. ඒත් එක්කලා මෙහා පැත්තේ ද්වේෂයෙන් අගතියට ගිය කෙනෙකු සම්බන්ධ වෙනවනම් මෙච්චර උදව් කළා මේ මනුස්සයාට බෑනේ මේ රෙද්දක්වත් හොදලා දෙන්න. හිතන්න ද්වේෂයෙන් අගතියට ගියපු කෙනෙක් ওই විදිහට ඇඳුමක් හොදලා දුන්නොත්. ඕක මං අද ඇදගෙන යන්න හිටපු ඇඳුමනේ. ඒක හොදලා. ඒකයි මේ කියන්නේ මෙතෙන්ද වැටුනහම අපට ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහකට කොහොම හරි ගලපලා ද්වේෂය වඩන්න පුළුවන්. නේද? ද්වේෂය වඩන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ ද්වේෂය කියන මේ චෛතසික ධර්මයේ ස්වභාවය තමයි මොන ගුණයක් තිබ්බත් ඒක මකනවා. ඒක වහනවා. හැබැයි අද්වේෂය එහෙම නැහැ. ගුණයක් නම් ඒක ගුණේ විදිහට දකින්න. හොඳ දේ හොඳ විදිහට දකින්න. ඒකයි මේ කියන්නේ. තවදුරටත් කියනවා අලෝභයෙන් ප්‍රිය විප්පයෝග දුක්ඛය. පිය විප්පයෝග දුක්ඛයද අදෝසෙන් අප්පිය සම්පයෝග දුක්ඛය. දැන් අපට පිය විප්පයෝගයක් ඇත්තටම තියෙන්නේ කොතැනකද? අන්න ලෝභයකින් අල්ලගත්තු තැනක නේද පිය විප්පයෝගයක් තියෙන්නේ. ලෝභයකින් ඇල්ලුණු නැති තැනක ප්‍රියභාවයකින් බැඳුණු නැති තැනක අපට කවදාවත් විප්පයෝග දුක්ඛයක් එනවද? නැහැනේ. එහෙම එන්නේ නැහැ. ඒක නිසා අපි යම් තැනක ඉන්නවා නම් පිරිසක් ඇසුරු කරනවා නම් ඒ අයත් එක්කලා හොඳට සමීපයි නම් නේද? එකට දැන් අර ඔය ඉස්කෝලේ යන කාලෙදී එහෙම
ඉස්කෝලේ O level හරි කොහොම හරි ලියලා ඉවර අන්තිමට ඉස්කෝලේ අන්තිම ආයේ අදින් පස්සේ ආයේ ඉස්කෝලේ එන්නේ නැහැ කියලා ඒ අන්තිම දවසක් තිබ්බේ. ඒ දවසේදී අර මනසට පුදුමාකාර දෙයක් දැනෙනවනේ. අර මෙච්චර කාලයක් අවුරුදු 8ක් 10ක් 12ක් මේ එකට එක්කහුව වෙලා මෙහෙම හිටපු කට්ටිය මේ අත්හැරෙනවා කියලා. අන්න ප්‍රිය විප්‍රයෝගය කියන එක. ඒ කියන්නේ අර තමාට ප්‍රියභාවයකින් ඇල්මක් තිබුණා. ලෝභයකින් අපි අසුරු කරා වුණා. මේ අසුරු කරපු තැන ඉතින් වෙන්වීම කියන දේ තියෙනවා. අන්න විප්‍රයෝග දුක්ඛය. මේ කියන්නේ නම් ලෝභය නෙවෙයි අලෝභය නම් තියෙන්නේ. අලෝභය හේතු කරගෙන කවදාවත් පිය විප්‍රයෝග දුක්ඛයක් එන්නේ නැහැ. ඒ කියන්නේ අලෝභය තියෙනවා නම් අපට ප්‍රියයන් නැති වෙනවා කියන එකද? ඒ කියන්නේ ලෝභය තියෙන කෙනාට විතරයිද ලෝකේ ප්‍රියයි ඉන්නේ? එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ නේද? යම් කෙනෙක් හොඳට ඉන්නවා නම් හොඳ ගතිගුණ තියෙනවා නම් මගේ හිත ලෝභය තියෙනවා නම් මටත් එයාව ප්‍රියයි. මගේ හිතේ අලෝභය තියෙනවා නම් මටත් එයාව ප්‍රියයි. හැබැයි මේ කියන්නේ ඒ කෙනා ඇසුරු කරලා වෙන් වෙද්දී මං ලෝභෙන් නම් ඇසුරු කරේ මට විප්‍රයෝග දුක්ඛ එනවා. මං අලෝභයෙන් නම් ඇසුරු කළේ මට විප්‍රයෝග දුක්ඛයක් එන්නේ නැහැ. නේද? ඔන්න ඕකයි මේ කියන්නේ. ඒක නිසා තේරුම් ගන්න මේ විප්‍රයෝග දුක්ඛ එන්නේ අපි අරමුණක් ලෝභයෙන් ඇසුරු කරා. ලෝභයෙන් ඇසුරු කරා. අනිත් පැත්තට කියනවා මෙතන අප්පිය සම්පයෝග දුක්ඛය. අදෝසයෙන් අප්පිය සම්පයෝග දුක්ඛය නැති වෙනවා කියලා. ඒක කොහොමද වෙන්නේ? අදෝසේ හේතු කරගෙන අප්පිය සම්පයෝග දුක්ඛය නැහැ. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා කරන වැඩේ කතා කරන කියන දේ මට රුස්සන්නේ නැහැ. රුස්සන්නේ නැහැ. ඉතින් එතකොට මේ පැත්තේ මගේ හිතේ මොකක්ද වැඩෙන්නේ පැහැදිලිවද? ද්වේෂය වැඩෙන්නේ. ද්වේෂය. ඉතින් ඒ පුද්ගලයා හා එක්වීම කියන එක මොකක්ද? එක්වීම දුකක්. සංපයෝග දුක්ඛයක්. සංපයෝග දුක්ඛයක්. ඉතින් ඔතන ඒ පුද්ගලයා එක්කලා එක්කාසු වෙලා හිතන්න මුළු ලෝකෙම දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ අර විදියට මොන දේ සිද්ධ කළත් දේවදත්ත ස්වාමීන් වහන්සේ අසුරු කරපු පිරිසක් හිටියා. සා බුදුරජාණන් වහන්සේත් අසුරු නොකළා නෙමෙයි. උපකාර කළා. අර එකලාගේ දේශනා කරන්නේ මේ ඇයි එහෙමනම් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ඔච්චර අනන්තරිය අකුසල කර්ම සිද්ධ කරනවා දැක දන භාගතුන් වහන්සේ මේ ශාසනය මහානකම දුන්නේ කියලා. පුංචි තැනක් හරි තියෙනවා නම් දේවදත්තෝ ගලවලා ගන්න. වෙන එකකට නෙමෙයි. ගලවලා ගන්න. ඉතින් අන්න එතනදී එහෙනම් අප්පිය සාමාන්‍ය සම්මතය තුළ යම් අප්‍රිය කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එයා අසුරු කළා කියලා අද්වේෂයෙන් නම් අපි අසුරු කරන්නේ අප්පිය සංපයෝග දුක්ඛය කියන කාරණේ අපිට නැහැ. අප්පිය සංපයෝග දුක්ඛය කියන කාරණේ අපිට නැහැ. ඉතින් මේ හැම තැනකම මොකක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සතිය යෝනිසෝ මනසිකාරය. මෙන්න මෙවුව එකාසු වෙච්ච තැනක අපිට එහෙනම් පිය විප්‍රයෝග දුක්ඛය කියන එකකුත් කතා කරන්න බැරුව යනවා. අප්පිය සංපයෝග දුක්ඛය කියන එකකුත් කතා කරන්න බැරුව යනවා. එතෙන්ට අවශ්‍ය වෙන්නේ මොකක්ද? සතිය අපි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. මෙන්න මේ කාරණා ටික අවශ්‍ය වෙනවා. දහම දන්න කෙනා ඇත්තටම මේවා ටික කතා කරගෙන යද්දි ඉස්සරහට රූපකාණ්ඩෙත් සාකච්ඡා කෙරෙද්දී අන්තිමට අපට අවබෝධයක් එනවා. නැත්තම් මේ කරුණ තුළ තේරුම් යාමක් එනවා. අපි මේ පුද්ගල සම්බන්ධතාව විදිහට ගනුදෙනු කරන ලෝකයේ පුද්ගලයෝ කියලා කියන්නේ මේ වගේ නාම ධර්ම ගොඩක් සහ රූප ධර්ම ගොඩක්. සහ ඒ නාම රූප එක්කලා ගනුදෙනු කරන මමත් කවුද? මමත් නාම ධර්ම ගොඩක් සහ මමත් රූප ධර්ම ගොඩක්. ඉතින් මෙතන පුද්ගල ගනුදෙනුවක් කියලා කතා කරන්න දෙයක් ඇත්තටම ඇත්තේ නැහැ. පොඩ්ඩක් නිකමට මේ ඉන්න වෙලාවක හිතලා බලන්නකෝ මේ මගේ කය කියන දේ සහ මගේ හිත කියන දේ පරමාර්ථ ධර්ම ටිකක්. ඒ පරමාර්ථ ධර්ම වල ස්වභාවය මේ මොහොතේ හට ගන්නවා මේ මොහොතේ නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඕක පුංචි වෙලාවක් හිත හිතා ඉන්නෝ. එතකොට ඉතින් මේ මොහොත දැන් මේ ඒ කියපු මම නෙමෙයි දැන් මේ.
එහෙනම් මේ මොකද්ද මේ මමත් කියලා කියන්නේ මම කියන කෙනෙක් එක්කලා මේ ඔට්ටු වෙන්න හදන්නේ මොකද්ද? මම කියන කෙනෙක්ව මේ උස්සලා පෝෂණය කරලා ගරුනාම දීලා මේ තියන්න හදන්නේ කාවද? ඔන්න ඔය අවබෝධය පොඩ පොඩ අපට එනවා. හැබැයි ඒක අපි සුතමේ විදිහට, චින්තාමේ විදිහට සහ පුළුවන් නම් අර භාවනාවේ පැත්තෙන් උපකාරය ලබාගෙන මේ දහම් කාරණා ටික අපේ මේ ප්‍රායෝගික අත්දැකීම කරගන්නට ඕන. ටික ටික විමසන්න අපි උත්සාහ කරන්න ඕන. ඔව් ඒක විපස්සනා මානසිකාරයක් විදිහට හරි උපකාරකයි. ඒ සම්පූර්ණ මේ අභිධර්මයේ කියන්නේ බොහොමයක් මේ අභිධර්ම කොටස් ඇති විජෝ විපස්සනා භාවනාවට උපකාර කොටස්. සහ ඊළඟට අවසානදී කියනවා මොකක්ද? සම්ප්‍රයෝග දුක්ඛේද අලෝභයෙන් ජාති දුක, අදෝෂයෙන් ජරා දුකද නැති වන්නේය. තවද අදෝෂයෙන් මෛත්‍රිය කරන බව ගත යුතුයි. අලෝභය මුල් කරගෙන ජාතිය නිසා යම් ජාතිය කියන කරුණ යම් තැනක දුකක් වෙනවාද ඒ දුකක් මගට පත්වන්නේ ලෝභය අසුරු කරපු තැනක. ඉතින් ලෝභයෙන් මිදිච්ච තැනක ජාති දුක නැත්නම් ජාතිය කියන දේ දුකක් නොවන මට්ටමකට. ජරාව වෙනස් බවට පත්වීම කියන දේ අපට දුකක් වන්නේ කියන්නේ වෙනස් වීම නැතුව යනවා කියන එක නෙමෙයි ජරාව නැතුව යනවා කියන එක නෙමෙයි. ඒක තියෙනවා. හැබැයි ඒක දුකක් කරගෙන ජරාව පැහැදිලිවම දුකක්. ඒ දුකක් කරගෙන අපේ මනසේ දෝමනස්ස මේ කියන්නේ ද්වේෂය කියන දේ උපදවා ගන්නවා කියන දෙයට හේතුවක් වෙන්නේ නැහැ අපි අද්වේෂයෙන් ඉන්නවනේ. ඒ කියන්නේ අපි යම් ස්වභාවයකට මේ රූපය කැමති වෙලා ඇසුරු කරත් ලෝභය සහිතව ජරාවටපත් වෙන්න මොකද වෙන්නේ? තවදුරටත් ඒක තුළ ලෝභයක් දෙන්නේ. ද්වේෂයක් නෙන්නේ. නේද? ද්වේෂයක් එන්නේ. ඉතින් අන්න ඒ ජරා දුක තුළ ප්‍රകൃතිය තමයි මේ අභාවිත මනසක ද්වේෂයක හටගන්නේ. හැබැයි අපි ද්වේෂය යටපත් කරන්න උත්සාහ කළා නම් මේ පැත්තෙන් මේ වගේ ධර්ම කරුණු කාරණා ඉගෙනගෙන අවබෝධයක් තියෙනවා නම් මේක ඉතින් ලපයක් ආවයි කියලා මොකද ජරා දුක තමයි. කෙස් ගස් ටික ගැලවි මොකද ජරා දුක තමයි. හැම රැලි වැටෙනවා ජරා දුක තමයි. ඇස් පේන්නේ නැතු වෙනවා ජරා දුක තමයි. මේකත් එක්කලා ඔට්ටු උනායි කියලා මේකත් එක්කලා අපි ජරා දුක තුළ ද්වේෂය උපදව ගත්තා කියලා ආයි මේකට කරන්න දෙයක් නැත්තේ නැහැ. ජරා දුකේ අවසාන ජරා දුක මේක මරණයෙන් අවසන් වීම. ඉතින් එතන මට ගැටෙන්න හැප්පෙන්න දෙයක් නැත්තේ නැහැ. ඒකයි. ඉතින් අදෝෂයේ තියෙන තැනක ජරාව දුකක් විදිහට දෝමනස්සිත ඉපදීමක් ඇත්තේ නැහැ. ඒකයි මේ කියන්නේ. තවද අදෝෂයෙන් මෛත්‍රිය ගැනන බව දත යුතුයි කියලා කියනවා. දැන් මෙතන අලෝභය කතා වුණා, අද්වේෂය කතා වුණා. අනිත් චෛතසිකේ මොකක්ද දෙන්න උනේ? අලෝභ, අදෝෂ, අමෝහ. අමෝහ නේද? අමෝහ මේකේ අවසානයේදී කතා කරනවා ප්‍රඥා චෛතසිකයේ විදිහට. ප්‍රඥා චෛතසිකයේ විදිහට. අට කතාවේදී පුංචි කරුණු ටිකක් ඔතනදී කියනවා විශේෂතෝච එත්ත අලෝභේන පෙත්තිවිසේ උප්පත් අලෝභේන පෙත්තිවිසේ උපපත්ති නොහෝති. ඒ කියන්නේ අලෝභය හිතක තියෙනවා නම් අලෝභය වැඩිපුර තියෙන මනසක ඒ වැඩෙන අලෝභයේ ශක්තිය හින්දා ඒ පුද්ගලයා പ്രേත විශේෂයට යවීමක් සිද්ධ කරන්නේ නැහැ. අන්නේ කරුණෙන් ගේනවා ඔය අලෝභ අදෝෂ නැත. ලෝභ දෝෂ මෝහ මේ අකුසල මූල මුල් වුණොත් මේ අකුසල ධර්ම මුල් වුණොත් සත්‍ය අනිවාර්යෙන් සුගතියට නෙමෙයි යවන්නේ කොහටද? දුගතියටනේ. දුගතියට. අට කථාචාරින් වහන්සේ කියනවා බොහෝ කොට සත්වයා പ്രേත විශේෂයට යන්නේ මොකක් හේතු කරගෙනද? ලෝභය නේද? තණ්හාව කියන දේ. ලෝභය තමයි බලවත් කරුණක්. ඒක තියෙනවා නම් එහෙම പ്രേත විශේෂයට තමයි ඇදගෙන යනවා කියලා කියනවා. ද්වේෂය දෝෂ බහුල වීම කොහටද? සතර අපාය නිරය මේ නිරය තිරිසං പ്രേත අසුර කියලානේ අපි කියන්නේ නේද? එතකොට പ്രേත ලෝකයට යන්න ලෝභය බලපානවා. ද්වේෂය බලපාන්නේ. ඔව්. දෝෂේනෙහි ඡණ්ඩ ජාතිතාය දෝෂ සදිසං නිරයන් උපපංචති නේද? බොහෝ කොට ඒ නිරය ලෝකයේ උත්පත්තිය ලබනවා කියලා. ද්වේෂය. ද්වේෂය.
ඉතින් තිරිසන් ලෝකෙ උපදින්නේ ඇයි? මෝහේන. මෝහය නිසා කියනවා නිච්ච සම්මූලහං තිරච්ඡාන යෝනින් උපවංචන්ති. හැම විටකම සම්මෝහයටපත් වෙලා සිටින හැම වෙලාවකම අවිද්‍යාවම ලෝකයේ දකින තිරිසන් ලෝකෙට යන්න ඔන්න ඔය මෝහ මූලික වීම. නැත්නම් මෝහය වඩ වඩාත් අකුසලයේ තුල බලවත් වීම කෙනෙකුට හේතු වෙනවා. ඒක නිසා ලෝභය බලගතු වෙච්ච තැනක ඒ පුද්ගලයා പ്രേත ලෝකයට අදගෙන යාමක් තියෙන්නේ. දැන් പ്രേත ලෝකේ ස්වභාවය මොකක්ද? මේ පැත්තේ ඒකයි. මේ පැත්තේ කොච්චර කැමැත්ත වැඩුවත් ඒකම විපාකයක් විදිහට අනිත් පැත්තට ගිහපම යාට නොලැබී යන්නේ මොකක්ද? සංසාරේ අපි වැඩි වැඩියෙන් හොඳ ප්‍රිය ආහාර ලැබෙන්නට නම් මේ පැත්තේ අපි කරන්න ඕන මොකක්ද? වැඩි වැඩියෙන් ප්‍රිය ආහාර වලට ලෝභය උපදවා ගැනීම. නෑ. අර බලන්න ඒකේ අනිත් පැත්තයි කරන්නට ඕන. සංසාරේ අර වගේ දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තේ වැඩි වැඩියෙන් ඒක අත්හරින්න පුරුදු වෙන්න. ඒකනේ සීවලේ දැන් බුදුරණන් වහන්සේ ගමන් යද්දි සාරිපුත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා තමයි. සමහර දුර ගමන් වැඩම කරද්දී මාර්ග දෙකක් තියෙනවා. දීර්ඝ මාර්ගයක් තියෙනවා, කෙටි මාර්ගයක් තියෙනවා. හැබැයි කෙටි මාර්ගයේ එක්ක කැලාවක් මැද්දේ මනුස්ස වාසයක් නැති. ඉතින් බුදුරණන් වහන්සේ ඒ වෙලාවේදී ඉන්නව අහන කවුද? ඔව් සීවලී ස්වාමීන් වහන්සේ ඉන්නවාද කියලා. මොකද උන්වහන්සේ යම් තැනකද එතනට ප්‍රත්‍ය කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. ඒ ප්‍රත්‍ය අඩුවක් නැතුව ලැබෙන්නේ සංසාරේ පුළුවන් තරම් ප්‍රත්‍ය සම්බන්ධව ලෝභය වඩපු නිසා. නැහැ. පුළුවන් තරම් ඒ ප්‍රත්‍ය සම්බන්ධව අලෝභය වඩපු නිසා. පේනවා මේ ධර්මයේ හරි ලස්සන පැත්තක් කියන්නේ අපි යම් දෙයකට කැමති වෙනවා ඒක අනිත් පැත්ත තමයි මෙහෙ පැත්ත හුරු කරන්නේ. එහෙම කරොත් අපි බලාපොරොත්තු වෙන නැතුවත් පැතුවත් නොපැතුවත් වෙන දෙයක් නෙමෙයි අපි ඒකට අදා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පහලං කියලා කියන්නේ යම්බදු බීජයක් වපුරනවද ඊට අදාළ පහල ටිකක් තමයි අපි ලබන්නේ. දී වැපරුවොත් දී අස්සන්න. මිසක් ඒකේ පුරහන් කපාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ පැත්තෙන් අපි දානේ නම් අලෝභේ නම් හුරු කරන්න යම් දෙයක් සම්බන්ධව අපි කැමතුණක් නැති වුණත් ඒකේ සුඛ විපාක විදිහට නේද? ඒකනේ කියන්නේ කුසලයේ කියන දේ සුඛ විපාක ලක්ෂණ. අකුසලයේ කියන දේ දුක්ඛ විපාක ලක්ෂණ. මේ පැත්තේ අපි කුසල් වඩනවා නම් එහා පැත්තේ ඒක සුඛ විපාකයක් විදිහට එනවා ඉස්මතු වෙනවා. කවුද අර මේ නැති කවුන් ගේන්න කියේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ නේද? ඉතින් මේ අර ඒ රාජකුමාරයෙක් ටික එක්කහුව වෙලා මේ මොකද්ද මට සිද්ධිය හරියට මතක නැහැ. මේ ආහාර කොහෙන්ද එන්නේ කියලා අහපුවාම කොහෙන්ද ආහාර එන්නේ? ඕ එක්කෙනෙක් එක රජ කෙනෙක් කියනවා මුට්ටියෙන් තමයි ආහාර එන්නේ කියලා. තව කෙනෙක් කියනවා කොහෙන්ද? ඔහොම දෙතුන් දෙනෙක් කියනවා අර එක එක මේ ඒ මුට්ටියෙන් ආහාර එනවා. ඔව් කෑම මේසෙන් එනවා. පිඟානෙන් නේද? බෙදලා තියෙනවා පිඟානෙන්. හිතලා බලන්නේ ලැබීම කොහොම ලැබීමක්ද කියලා. කොහෙන්ද ආහාර එන්නේ අහපුවම පිඟානෙන් ආහාර එන්නේ. ඒ තරමට සංසාරේ දන් දෙනවා. ඒ කියන්නේ එතනින් එහාට කොහොමද මේ ආහාර එන්නේ කියලාවත් විතරකයක් නැහැ අඩුම තරම. ඒ කියන්නේ ඒ විතරකේ අවශ්‍යතාවයක් නැහැ. ඒ තරමට හේතු සකසලා තියෙනවා සංසාරේ. ඉතින් ඒ කියන්නේ අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට කාට හරි දානයක් දීලා නේද? මට සංසාරේ නෑ කියන වචන ඇහෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඒක නිසා මොකක් හරි ඔට්ටුවක් පරදිනවා. ඊට පස්සේ මේ කැවුම් එවන්න කියලා තමයි යවන්නේ. ඊට පස්සේ අම්මා කොහොම හරි මේ පුතාට පාඩමක් උගන්වන්න කියලා හිස් භාජනයක් තමයි යවන්නේ. හිස් භාජනයක්. ඔහොම ඉල්ලන වෙලාවේ නෑ කියලා ඔහොම එකක් හේතු ගන්නවා. පස්සේ මොකද වෙන්නේ? අනුරුද්ධ කුමාරයාගේ පින කොච්චරද කියලා කියන්නේ යද්දි භාජනයේ හිස් වෙන්නේ නැහැ. ඉතින් කියනවා එතනදී ඒ විදිහට කැවුම් ටිකක් එතන පහළ වෙනවා. කාලා බලපුවාම ජීවිතේට කාලා නැහැ එහෙම කැවුම්. ඉතින් මේ පණිවිඩේ එන්නේ කැවුම් නැහැ කියලා. අර කැරලා බලපුවාම තියෙනවා කැවුම්.
ඉතින් හිතන්න මොකක්ද? මේ තමයි නෑ කවුම් කියන જાතිය. ඊට පස්සේ අනිත් දවසෙත් පෙරදුනාම පණිවිඩයක් කරනවා මොකක්ද? ඔව් නැති කැවුම් එවන්න කියලා. නැති කැවුම්. ඒක තමයි සංසාරේ තියෙන කුසලයේ වැඩිීමේ කියන්නේ මේ කුසලයේ කියන්නේ සුඛ විපාක ලක්ෂණ. ඒක විපාක දෙද්දී සුඛ සැප සහගත විපාක දීම ලක්ෂණ කොට පවතින දෙයක් කුසලය. ඒක නිසා කුසලයේ කරන වෙලාවේදී සමහරට මිහිරි වෙන්න පුළුවන් ටිකක් අමිහිරි වෙන්න පුළුවන්. හිතන්න දැන් ওই මහාංශ වෙලා දානයක් දෙද්දී එහෙම හරි පහසුයිද ඔක? නැහැනේ. දාන මේ සමහරට බණ කියන වෙලාවේදී හොඳටම නිදිමතයි. හරි වෙහෙසයි. ඔය සේරම තියෙනවනේ. හැබැයි මේ දුක් මහන්සි වෙලා හරි කුසලයේ කරනවා කියන එකේ විපාකය සුඛ විපාක ලක්ෂණ. හැබැයි අකුසලය මේ වෙලාවේදී හොඳට තල්ලු මරමරා ඒ අකුසල ආරම්භනේ විඳගත්තත් දුකෙන් විඳගත්තත් කොහොම නමුත් මත්තට විපාකය දුක්ඛ විපාක ලක්ෂණ. ඒකාන්තයෙන් දුක් විපාකයක් විදිහට තමයි. ඒක නිසා ඉතින් අඬා අඬා හරි බැරි බැරිව හරි කොහොම හරි අකුසලයේ වළක්වන්න උත්සාහ කරන්න ඕන. හරි ජීවිතයේ ගියත් අකුසලයේ නොකරනවා. අර ශික්ෂා සමාදානයේදීත් අපි කතා කරන්නේ නේද? විරති විදිහට කෙනෙක් මේ ශික්ෂාව ආරක්ෂා කරනවා ඇයි? සමාදාන වශයෙන් මම මේ සිල්පද ටික සමාදන් වෙලානේ ඉන්නේ. සහ තවත් කෙනෙක් ආරක්ෂා කරනවා එයාගේ ප්‍රകൃතියක් විදිහට. කෝකද වඩාත් වටින්නේ? අන්නේ ප්‍රകൃතියක් විදිහට. ප්‍රകൃතියක් විදිහට. ශික්ෂාපදේනුත් ආරක්ෂා කරන එක හොඳයි. හැබැයි අන්තිම වැටේ ඉලිලා ඉන්නේ. තා පොඩ්ඩක් ගියොත් එහා පැත්තට යනවා. හැබැයි ප්‍රകൃතියක් විදිහට වැඩිච්චි නේද? අපි ඔකට මොනවද කියන්නේ? පකතෝපනිස්ස ධර්මය කියලා කියන්නේ. උපනිශ්‍රය ධර්ම එයාගේ ප්‍රകൃතියක් විදිහට වැඩිලා තියෙනවා. ප්‍රകൃතියක් විදිහට. ඉතින් එයාගේ ස්වභාවයම චරිත ස්වභාවයම මේ ගතිය තමයි. ඒ නිසා ඉතින් අර මේ විදිහට කුසල් වඩා යද්දී ඉස්සරහට යද්දී අපි මේවා ඉතින් ප්‍රകൃති ධර්ම විදිහට වැඩෙනවා. ඒකට උත්සාහ කරන්න ඕන. අලෝභ, අදෝස. හරි. ඊළඟට කතා කරනවා తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකය. తත්‍ර මජ්ජත්තතා. ඒ తත්‍ර මජ්ජත්තතා කියලා කියන්නේ මොකේද? తත්‍ර මජ්ජත්තතා. ඒ වචනේ තේරුම මොකක්ද? මජ්ජත්තතා කියලා කියන්නේ. ඔව්. අපි සිංහලෙන් කිව්වොත් මධ්‍යස්ථතාව කියලා අපි කියන්නේ. මධ්‍යස්ථ භව. ඒ කියන්නේ මේ පැත්තටත් නැහැ, මේ පැත්තටත් නැහැ. මධ්‍යස්ථ. తත්‍ර කියලා කියන්නේ එහි එතනදී. ඒ කියන්නේ යම් ආරම්මණයක් තුළ මධ්‍යස්ථතාව, මධ්‍යස්ථ බව තමයි මේ తත්‍ර මජ්ජත්තතාව කියලා කියන්නේ. බලන්න මේකේ අදහස මොකක්ද කියන්නේ? සිතෙහි යෙදෙන ආරම්මණයන් පිළිබඳව සංප්‍රයුක්ත ධර්මයන් මධ්‍යස්ථ කරන ස්වභාවය. අරමුණක් තියෙනවා. ඒ අරමුණ මුල් කරගෙන දැන් උන චිත්තෝත්පාදයක් හට අරගෙන තියෙනවා. චිත්තචෛතසික ධර්ම ක්‍රියාත්මක. හැබැයි ඒ අරමුණත් එක්කලා මේ පැත්තෙන් මේ චිත්තෝත්පාදේ චිත්තචෛතසික ධර්ම ටික මධ්‍යස්ථයි. මධ්‍යස්ථයි. ඒ කියන්නේ මොකක්ද? අර මේ අකුසල පාක්ෂික ධර්ම විදිහට අරමුණේ හැකිලීම ඇත්තෙත් නැහැ. අකුසල පාක්ෂික ධර්ම විදිහට අරමුණෙහි විසිරීම ඇත්තෙත් නැහැ. මේ කුසල මේ චෛතසිකයක් නේ අපි කතා කරන්නේ. මොකද ලීන භාවයේ හැකිලෙන භාවයේ තිබුණොත් එහෙම ඒක මධ්‍යස්ථ වීමක් ධර්මුනේ නැහැ. උද්ධච්ච භාවය කියන්නේ විසිරෙන ස්වභාවය. ඒකත් මධ්‍යස්ථ වීමක් නෙවෙයි. ඒක නිසා මෙන්න මේ මධ්‍යස්ථතාව කියලා කියන්නේ ඒ අරමුණත් එක්කලා හැකිලීමකුත් නැහැ. අරමුණත් එක්කලා විසිරීමකුත් නැහැ. සමව අරමුණෙහි යෙදීම. හැකිලීම හෝ විසිරීම වලින් තොරව සමව අරමුණෙහි යෙදීම තමයි මේ తත්‍ර මජ්ජත්තතා කියන එකෙන් අදහස් කරන්නේ. ඒකට ඔය පුංචි උපමාවක් කියනවා. ඒකෙන් බලන්න වඩාත් තේරෙනවා ඒ අර්ථය. මොකක්ද උපමාව කියන්නේ? අසුන් සමව යන කල්හි මධ්‍යස්ත වන සාරතිහෙ කුමෙනි. සාරතිහි කියන්නේ කාටද? ඔව් රතාචාර්ය නේද? ඒ අශ්වයන් පදවන මේ රියදුරු.
ඉතින් හිතන්න දැන් ඉස්සරහා අස්සයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. මේ පැත්තේ අස්ස කරත්තේ අර කෙවිතක් තියාගෙන කෙනෙක් ඉන්නවා. දැන් පාර මැද්දට වගේ එනවා නම් මොකද කරන්නේ? මේ පැත්තේ ඉන්න අස්සර ටිකක් හයිය තට්ටුවක් දාපුවාම ඌ පොඩ්ඩක් මෙහාට හැරෙනවා. ඒකත් එක්කලම කරත් මේ පැත්තට යනවා. ඊට පස්සේ කරත්තේ කැලෑවට වගේ යනවා නම් මෙහාට තට්ටුවක් දාපුවාම ආපහු හරි පාරට එනවා. දැන් ওই දෙකම නැහැ. ඒ කියන්නේ මේක පාර මැද්දට ඇදිල්ලකුත් නැහැ, කැලේට ඇදිල්ලකුත් නැහැ. පාර මැද කියන්නේ පාරේ යන්නවල එන්නේ හරියට යනවා. එහෙම යද්දි මේ රතාචාර්යයා මේ පැත්තට තට්ටුවක් දැම්මොත් මොකද වෙන්නේ? ඔය අර මේ හොඳට යන අස්සෝ ටිකොත් උන් කැලේ යන්න පටන් ගන්නවා. මධ්‍යස්ථතාව කියන්නේ ඒක. අර විදිහට කැලේ යාමකුත් නැහැ, මැද්දට ඇදීමකුත් නැහැ. අරමුණේ හැකිලීමකුත් නැහැ. අරමුණෙහි අධික ලෙස විසිරීමක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ බඳු අවස්ථාවකදී මෙන්න මේ කියන මධ්‍යස්ථ වීම. ඒ රතාචාර්යකෝ යම් විදිහකට මධ්‍යස්ථව ඒ කියන්නේ ඒ අවස්ථාවේදී චිත්තචෛතසික ධර්ම ටික මනාකොට ඒ අරමුණේ යෙදලා තියෙන්නේ. මනාකොට යෙදලා තියෙන්නේ. ඉතින් ඒකට වචනය කියනවා මොකක්ද මේක? උපේක්ෂා යනුදු මේය. අපි යම් අරමුණක උපේක්ෂා වෙනවා මධ්‍යස්ථ වෙනවා. ඒක බ්‍රහ්ම විහාර ධර්මයක් විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා අපි කියන්නේ. මේ කතා කරන්නේ මෙන්න මේ මධ්‍යස්ථතාව, මධ්‍යස්ථ බව. හැබැයි කියනවා වේදනෝපේක්ෂාව අනෙකක්ය කියලා. කියන්නේ වේදනාව ආකාර කීයකින් කතා කරනවද? තුනකින් කතා කරනවා. සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. එතනදිත් උපේක්ඛා වේදනා කියලා යම් උපේක්ඛාවක් කතා කරනවනේ. හැබැයි එතනදී උපේක්ඛාව මේ తත්‍ර මධ්‍යස්ථතා උපේක්ඛාවක් එම නෙමෙයි. එතනදී උපේක්ඛාව වේදනා සංඛ්‍යාතෝ උපේක්ෂාව. සෝමනස්සත් නෝ දෝමනස්ස වූත් උපේක්ඛාව. සෝමනස්සට හෝ දෝමනස්සට නොවැටුණු උපේක්ෂාව. මේ වේදනා උපේක්ෂාව කියලා කියන්නේ. මෙතනදී කතා කරන්නේ తත්‍ර මධ්‍යස්ථතා මේ අරමුණ තුළ මධ්‍යස්ථ වේ. මේ මධ්‍යස්ථ වෙන්නේ ඇයි? හිතේ හැකිලීමක් හෝ හිතේ විසිරීමක් ඒ අරමුණ සම්බන්ධව නැති නිසා. නැති නිසා. ඔක තමයි తත්‍ර මධ්‍යස්ථතාව කියලා කියන්නේ. උපේක්ඛාව අපි කතා කරනවා. දැන් උපේක්ඛාව කියේ මොකක්ද? ඔය විදිහට යමක තියෙන මේ අර මධ්‍යස්ථතාවක්නේ උපේක්ඛා කියලා කියන්නේ. උපේක්ඛාපන දසවිධා හෝති. ධම්මසංගණී අට කතාවේදී මේ කොටස් වෙනවා. සහ තව බොහෝ අටුවාවන්හිදී එනවා. දසවිධ උපේක්ෂාවක් අපි කතා කරනවා. මොනවද උපේක්ෂා 10? තියෙනවා 1 ඡලං උපේක්ඛා කියලා. ඡලං උපේක්ඛා. 2 බ්‍රහ්ම විහාර උපේක්ඛා. 3 බොජ්ජංග උපේක්ඛා. 4 විරිය උපේක්ඛා. 5 සංඛාර උපේක්ඛා. 6 වේදනා උපේක්ඛා. 7 විපස්සනා උපේක්ඛා. 8 తත්‍ර මධ්‍යස්ථතා උපේක්ඛා. 9 ඥාන උපේක්ඛා. 10 පාරිශුද්ධි උපේක්ඛා කියනවා. පාරිශුද්ධි උපේක්ඛා. ඔන්න ඔය විදිහට උපේක්ඛාවන් 10ක් තියෙනවා. එතනදී පළවෙනි උපේක්ඛාව කිව්වා ඡලං උපේක්ඛාව කියලා. මොකක්ද මේ ඡලං උපේක්ඛාව කියලා කියන්නේ? සාමාන්‍ය දැන් අපිට තියෙන එකක් නෙමෙයි අතට මේ කතා කරන්නේ. කිහිනාසව මහරහතුන් වහන්සේ නමකට මේ ෂඩ්වාරයන්හි එන්නා වූ ඉෂ්ට දැන් අපි එළියට බහිද්දි ඉෂ්ට අරමුණු මුණ ගැහෙනවා අනිෂ්ට අරමුණු මුණ ගැහෙනවා. රහතුන් වහන්සේ නමක් ඒ විදිහට වැඩම කළොත් එළියට උන්වහන්සේටත් ඒ ස්වභාවයම නැද්ද? ඉෂ්ට අරමුණුත් මුණ ගැහ දැන් බුදුරණන් වහන්සේ චින්චමානිකා මේ මහ පිරිසක් ඉදි ඇවිල්ලා දොස් කීවේ. ඒක ඉෂ්ට අරමුණක්ද? නෑ. හැබැයි එහෙම කියලා මෙන්න මේ විදිහට එනං චක්කුද්්වාර මුල් කරගත්තු මේ සියලුම ద్వාර 6 තුල ඉෂ්ට හෝ වේවා අනිෂ්ට හෝ වේවා මේ ෂඩ් ආරම්මණයන් ලැබෙනවද? ඒ බඳු අවස්ථාවන් වලදී මේ චිත්තය තුල අර පාරිශුද්ධ වූ ප්‍රකෘති භාවය අත් නොහැරෙන ගතිය තමයි ඡලං උපේක්ඛාව කියලා කියන්නේ. නේද? ඡලං උපේක්ඛාව කියලා කියන්නේ එහෙනම් මේ ෂඩ්වාරයන්ට ඉෂ්ට හරි වෙන්න පුළුවන් අනිෂ්ට හරි වෙන්න පුළුවන් යම් අරමුණක් එනවද ප්‍රകൃතිය අත්හරින්නේ
නැහැ. ප්‍රകෘතිය අත්හරින්නේ නැහැ. අන්න එතෙන්ට අපි කියනවා චලංග උපේක්ඛාව කියලා. චහ කියන්නේ හයටනේ. චහ හය. එහෙනම් මේ ෂඩ් වාරයන්හි පවත්නා වූ ඒ ප්‍රകෘතියත් නොහරින උපේක්ෂාව. දෙවෙනි උපේක්ෂාව තමයි බ්‍රහ්ම විහාර උපේක්ඛාව. ඒ කියන්නේ මේක අර බ්‍රහ්ම විහාර ධානයක් විදියට වඩන උපේක්ඛා සහගත ඒ සිත. මෙබඳු ආකාරයට පැමිණි සත්‍යේසු මජ්ජත්තාකාර භූතා උපේක්ඛා සත්වයින් සම්බන්ධව නේද? සියලු සත්වයින් සම්බන්ධව මධ්‍යස්ත වීම. මෙන්න මේ සංඛ්‍යාත උපේක්ෂාව තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා කතා කරන්නේ. චලංග උපේක්ඛා. ඔව් චලංග උපේක්ඛාව කියන එක වේදනා උපේක්ෂාවේ අවස්ථාවක් නෙමෙයි. මේ 10 තුල චලංග උපේක්ඛාව කියන්නේ తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාවමයි. ඔය කතා කරපු උපේක්ෂා 10 අතරින් චලංග උපේක්ඛාව දැන් කතා කරපු බ්‍රහ්ම විහාර උපේක්ඛාව ඊළඟට බොජ්ජංග උපේක්ඛා කියලා වචනයක් කියවෙන්න ඇති 3යි ඊළඟට ඥාන උපේක්ඛාව පාරිශුද්ධ උපේක්ඛාව සහ తත්‍ර මජ්ජත්තා උපේක්ඛාව මේ කියන උපේක්ඛා හයම අට කතාවේදී කියන අර්ථ වශයෙන් ගත්තොත් ඒ හයෙන්ම අදහස් කරන එකම එක తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාවමයි. ඒ කියන්නේ අරමුණ මොකක් වුණත් ප්‍රകൃතිය අත්හරින්නේ නැහැ නේද? අරමුණ අතිෂ්ඨයි කියලා ඒ පැත්තට ලෝභයෙන් යාමකුත් නැහැ. අනිෂ්ඨයි අකාන්තයි කියලා ඒකත් එක්කලා ගැටීමකින් ඒකත් එක්කලා ගනුදෙනු කිරීමක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ චලංග උපේක්ෂාවත් අත්‍රමජ්ජත්තතාවමයි. දැන් මේ කතා කරන චෛතසිකයේ ස්වභාවයක් ඒක. ඊළඟට බ්‍රහ්ම විහාර උපේක්ඛාව කියන තැනත් මේ සියලු සත්‍යයන් සම්බන්ධව මධ්‍යස්ත විය. හැමෝම කර්මයේ ස්වකීය කොට ඇත්තාහු. ඒක මගේ නෑයද මගේ නොනෑයද සතුරද මිතුරද බෙහෙදයක් ඇත්තේ නැහැ. මධ්‍යස්ථයි. අරමුණ තුල මධ්‍යස්ථයි. හැම එකක්. ඔව්. මේ කොටස් 10කට කඩලා කතා කරන උපේක්ෂාව දැන් පැහැදිලි 6ක් නියෝජනය කරන්නේ කාවද? తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව. 6ක්. ඊළඟට වේදනා උපේක්ඛාව කියලා ඒක වෙනම උපේක්ෂාවක්. හරිද? වේදනා උපේක්ෂාව කියලා කියන්නේ ඒක වෙනම උපේක්ෂාවක්. ඊළඟට තව එකක් කතා වුණා විරිය උපේක්ඛාව කියලා. විරිය උපේක්ඛාව කියලා ඒක වෙනම උපේක්ෂාවක්. ඒ වීර්ය. හරිද? වීර්ය ඒ කියන්නේ මේ අර දැන් කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේම නේද? අධික වීරයෙන් මේක යෙදිලා විරිය උපේක්ෂාව. ඒ කියන්නේ තවදුරටත් ඒකෙම ඉන්නේ නැතුව පුංචි වෙලාවක් මොකද කරේ? ආනන්ද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විවේක ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට අර යම් කටයුත්තක් මුල් කරගෙන හිතක් අධික ලෙස අර නැගී සිටින්න හෝ නැත්නම් අධික ලෙස හැකිලෙන්න හෝ නොදී අධික ලෙස ඉල්පෙන්ටවත් අධික ලෙස හැකිලෙන්ටවත් නොදී තියා ගැනීම තමයි මේ විරිය උපේක්ඛාව කියලා කියන්නේ. නේද? වීරිය අධික වුණොත් මොකද වෙන්නේ? අර කිව්වෙදී හිත විසිරෙන ගතියට නැඹුරු වෙනවා ටික ටික. වීරිය අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න තියෙන මේ හිත ටික ටික හැකිලෙන ආරමුණ තුළ. ඒක නිසා මෙතනදී විරිය උපේක්ඛාව කියන්නේ වෙනමම ධර්මයක්. ඒ කියන්නේ විරිය තමයි ওই විරිය උපේක්ඛාව කියලා අපි කතා කරන්නේ. වේදනාව තමයි වේදනා උපේක්ඛාව කියලා කතා කරන්නේ. ඒකට 8යි. ඊළඟට සංඛාර උපේක්ඛා සහ විපස්සනා උපේක්ඛා මේ දෙකම පඤ්ඤා එවහි ඒසා කිච්ච වශයෙන් විදහා භින්නා. මේ කතා කරන්නේ ප්‍රඥාවමයි. විපස්සනාව තුළ හටගන්නා උපේක්ෂාවත් සංඛාර ධර්මයන් පිළිබඳව ඒ සංඛාරයන් අවබෝධ කර ගැනීම තුළ තවදුරටත් ඒ සංඛාරයන් සම්බන්ධව එලෙස විමසීමෙහිලා හටගන්නවා මධ්‍යස්ත වීම. එහෙනම් ඔන්න ඔය විදිහට මේ පුංචි නිකන් නාම මාත්‍රිකව හඳුන්වීමක් තමයි අපි කළේ. ඉතින් බොහෝ විස්තර අටුවාවන්හි සමහර තැන්වල දෙනවා. හත් බලන්න. తත්‍ර මජ්ජත්තතාව අපිට මෙතනදී විශේෂයෙන්ම වැදගත් කාරණේ නම් ඒ කියන්නේ අර
ආරම්මණය තුළ මධ්‍යස්ත වීම. ආරම්මණය තුළ මධ්‍යස්ත වීම. එකයි අදාළ වෙන්නේ. එහෙනම් හැම කුසල් සිතකම ඔන්න ඔය කියන తත්‍ර මජ්ජත්තතාව තියෙනවා. తත්‍ර මජ්ජත්තතාව තියෙනවා. ඉතින් ඒ වෙලාව తත්‍ර මජ්ජත්තතාව තියෙන වෙලාවේදී වේදනා උපේක්ඛාව තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. ඒ වෙලාවේදී විරිය උපේක්ඛාව තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. මේ එක්ක යෙදෙන්න පුළුවන් ඒ ධර්ම. ඒක නිසා එකක හරි අඩුතාවයක් තිබුණොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න අර හිතේ එක්කෝ හැකිලෙන පැත්තකට හෝ හිතේ විසිරෙන පැත්තකට හෝ යන්න ඉඩක් තියෙනවා. හැබැයි යන්න දෙන්නේ නැහැ කවුද? මෙන්න මේ తත්‍ර මධ්‍යස්ථතාව. එයා මොකද කරන්නේ? මේ අරමුණ තුල මේ නාම ධර්ම ටික බැලන්ස් කරනවා. අධික ලෙස විසිරෙන්න දෙන්නෙත් නැහැ, අධික ලෙස හැකිලෙන්න දෙන්නෙත් නැහැ. ඔක තමයි එහෙනම් తත්‍ර මධ්‍යස්ථතා කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා යුගල වශයෙන් කතා කරන ධර්ම ටිකක්. යුගල වශයෙන් මොනවද? කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියලා. නේද? ඔතනදී කාය සහ චිත්ත කියන වචන දෙකක් අපි පාවිච්චි කරනවා. කාය සහ චිත්ත. මොකේකටද කාය කියන්නේ? නැත්නම් චිත්ත කියන්නේ මොකේකටද? ඔව් චිත්ත කියන්නේ සිත. එහෙනම් ඒ චිත්ත පස්සද්දේ, චිත්ත ලහුතා, චිත්ත මුදුතා මේ විදිහට කතා කරන්නේ සිත නෙවෙයි හැබැයි ඒකත් තේරුම් ගන්න. නේද? චිත්ත පස්සද්ධි කියන්නේ හිතද? චිත්ත ලහුතා කියන්නේ හිතද? නැහැ. හිතට පස්සද්ධි ගුණයේ නංවන ධර්මය මොකක්ද? චිත්ත පස්සද්ධි කියන චෛතසිකය. සිත මෘදුතාවට ආරම්භණය තුළ පත් කරන ධර්මය මොකක්ද? චිත්ත මුදුතා කියන ධර්මය. ඒක වෙනම චෛතසිකයක් තමයිගේ කාර්ය විදිහට සිද්ධ කරනවා. වෙනම චෛතසිකයක්. ඊළඟට කාය පස්සද්දී, කාය ලහුතා, කාය මුදිතා. මෙතනදී කාය කියන වචنين කියවෙන්නේ මොකක්ද? ඔව්. ඉතිරි ස්කන්ධ තුන. එහෙම නැත්නම් චෛතසික ධර්ම ටික. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. ස්කන්ධ පහයි. ওই ස්කන්ධ පහට කොහොමද චෛතසික 52 යන්නේ? වේදනා ස්කන්ධය වේදනා චෛතසිකයයි, සංඥා ස්කන්ධය සංඥා චෛතසිකයයි. ඔව් ඉතිරි චෛතසික 50ම සංස්කාර ස්කන්ධය. එතකොට චෛතසික 52ම කතා වෙලා. ඒකයි මෙතනදී කිව්වේ කාය කියන වචනයෙන් ගන්නේ අර කියන ස්කන්ධ තුන. ස්කන්ධ තුන. එහෙනම් පස්සද්ධිය කියලා කියන්නේ මොකක්ද? පස්සද්ධියක් කියලා කියන්නේ යම් සංසිඳු වීම. සංසිඳු වීම. එහෙනම් මේ කාය පස්සද්ධියෙන් මොකක්ද කරන්නේ? අර අරමුණ මුල් කරගෙන මේ චෛතසික ධර්ම ටික සංසිඳ වීම ස්වභාවය. අර දරත ගතියට නිකන් අධික ලෙස ඒකේ යෙදිලා සංසිඳුණු ගතිය නැති කරලා නිකන් අර දැවෙන ගතිය ඇති කරන එක. අන්න ඒක නැත ඒ ස්වභාවය හිතේ දුරු කරන ධර්මය තමයි ඔය කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී බලන්න අවසානයේදී කියනවා මේ 8 වෙනි ඡේදෙදී චෛතසිකයන් කලමන උද්ධච්ච ආදී ක්ලේශයන්ට මේක ප්‍රතිපක්ෂයි. උද්ධච්ච ආදී මේ ක්ලේශයන්ට ප්‍රතිපක්ෂයි මේ පස්සද්ධිය කියන දේ. ඔය විදිහටම එහෙනම් චිත්ත පස්සද්ධිය කියන තැනත් චිත්ත දරත ව්‍යපසමය ලක්ෂණ කොට ව්‍යපසමය කියලා කියන්නේ මොකක්ද? භූපසමයති කියලා කියන්නේ සංසිඳුවනවා. ඉතින් අන්නේ සංසිඳු වීම මෙයාගේ ලක්ෂණයක්. ඒ සංසිඳු වෙද්දි මොකද වෙන්නේ? අර උද්ධච්චය මුල් කරගත්තු කෙලෙස් ධර්ම වලින් විසිරීම අඩු කරනවා. එහෙම නැත්නම් විසිරීම නැත්තටම නැති කරනවා. දැන් හිත විසිරුවන්ට උද්ධච්චය උපකාර කරනවා වගේම නැත්නම් විසිරීමේ කාර්ය තමාගේ විදියට වැඩ බාරගෙන තියෙන කවුද? උද්ධච්චය. හරිද? අරමුණ තුල නාම ධර්ම ටික විසිරවනවා කියන කාරණේ වැඩ බාරගත්තේ උද්ධච්චය. අරමුණ තුල නාම ධර්ම ටික උද්ධච්චයට යන්න නොදී
අර සමව නැත්නම් සංසිඳලා තියාගන්නවා කියන එකේ වැඩ කරන්නේ කවුද? මෙන්න මේ පස්සද්ධි චෛතසික. ඒකයි මේ කියන්නේ. ඔක ටීකාවේදී පුංචි උපමාවක් කියනවා. මේ කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය යම් කෙනෙකුගේ මේ ධර්ම දෙක ටිකක් දුර්වල නම් හිම. හරිද? තියෙනවා හැබැයි දුර්වලයි. දුර්වලයි. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ අය අර කරන කුසල කර්මය තුල හිත වඩාත්ම අර ඒ කුසලයේ මිදින ගතියක් නැහැ. මිදින ගතියක් නැහැ. ඇයි හේතුව? ඒ කුසලයේ විඳ ගන්නට එයාලට බෑ. ඒ මොහොතේදී අර පස්සද්ධිය යෙදුන්නේ නැති නිසා උද්ධච්ච මුල් වෙන්න හිත විසිරනවා අරමුණු තුල. හිත විසිරවනවා. අපිට කෑමක් වුණත් තියෙන රහක් විඳ ගන්න පුළුවන්ද? ඒ රහ තුල අපේ හිත නැත්නම් ඒ මොහොතේ අපේ හිත යෙදෙලා නැත්තම් බෑනේ. ඒකට ඒකාග්‍ර වෙන්න බෑ. ඒක නිසා කුසලයක් කරන අවස්ථාවේදී අපේ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දුර්වල නම් ඒ කියන්නේ උද්ධච්චයට බර වෙලා නම් මනස තියෙන්නේ. ඔන්න ඒ කුසලයේ තුල අර ඒ කුසලය අපිට සතුටින් විඳ ගන්න පුළුවන් ගතිය අඩුයි. අඩුයි. නේද? හැබැයි මේ කායපස්සද්ධි සහ චිත්තපස්සද්ධි අරකට උපමාවක් කියනවා හරියට සන්තත්තේ පාසාන පිට්ඨේ අපිට මච්ඡෝ විය. හරියට රත් වෙච්චි ගල් තලාවක් උඩ තියපු මාළුවෙක් වගේ කියලා. ඌ මොකද කරන්නේ හැම වෙලේම? උඩ පනිනවා. ඌ හැම වෙලේම ගහනවා. අර ගල් තලාව උඩ ඉන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඒක විඳ ගන්න මොහොතක් ඇත්තේ නැහැ. පස්සද්ධිය නැහැ. ඔකේ අනිත් පැත්ත කතා කරනවා. යේ සංපන බලවන් හෝති. යම් අයට මේ කායපස්සද්ධි සහ චිත්තපස්සද්ධි මේ චෛතසික ධර්ම දෙක බලවත් නම් හිම හරි සතුටින් ඒ අය ඒ අරමුණ විඳ ගන්නවා. හරියට මොන වගේද? හොඳට අර සීතල ජලයකට ගෙනහලා මාළුවෙක් දැම්මොත් එම ඌ ඒකෙනුත් උඩ පයින්නවද ඉන්න බෑ කියලා. නෑ. හරි සතුටින් එයා ඒක අර විඳින ගතිය තියෙනවා. විඳින ගතිය. ඒකෙන් ඉල්පෙන ගතිය එහෙම නැහැ. ඒ තුල රැඳෙන ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා මේ චිත්තපස්සද්ධි සහ කායපස්සද්ධි ඔන්න ඔය නාම ධර්ම දෙක තුල ඔය ලක්ෂණ ටික තියෙනවා. ඒ ಗುಣ ටික අනිත් චෛතසික ධර්මයන්ට සහ චිත්තයට ගැන්වීම තමයි මේ පස්සද්ධි යුගලයෙන් සිද්ධ කරන්නේ.